අපි සීල භාවනා වැඩසටහනේ ආරම්භයක් වශයෙන් සූත්‍රයක් සාකච්ඡා කරගන්නවා. අද දවසට නියමිත සූත්‍රය ဒုတိ ය සෝන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය සංයුක්ත කරලා සකස් කරපු නිකායට කියන සංයුක්ත නිකාය කියලා. සමාන සූත්‍ර ගොනු කරලා පවතින මේ සංයුක්ත නිකායේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන අවස්ථාවේ යම් තැනක ස්කන්ධ ධර්මයන් පිළිබඳව දේශනා කරපු සූත්‍ර තියෙනවා නම් ඒ සියල්ලම සංග්‍රහ කරලා තියෙනවා ඛණ්ඩ සංයුක්තේ. අපි මේ ඛණ්ඩ සංයුක්තේ සූත්‍ර තමයි වැඩසටහනක් ගානේ එකින් එකට සාකච්ඡා කරගෙන ආවේ. අදට නියමිත සූත්‍රය දෙවෙනි සෝන සූත්‍රය. මේ සූත්‍රයේ අර්ථය අපි සලකා බලමු. මා විසින් මෙසේ අසන ලදී එක් සමයකී භාග්‍යතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාපනම් වූ වේළුවනාරාමේ වැඩ වාසය කරනසේක. එකල්හි සෝන ගෘහපති පුත්‍ර භාග්‍යතුන් වහන්සේ යම් තැනකද එතැන්හි එළඹියේය. එළඹ භාග්‍යතුන් වහන්සේ සකසා වැඳ එකත් පසක හුන්නේය. එකත් පසක හුන් සෝන ගෘහපති පුත්‍රහට භාග්‍යතුන් වහන්සේ තෙලවදාළසේක. එතකොට භාග්‍යතුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ වාසය කරනකොට සෝන කියලා ගෘහපති පුත්‍රයෙක් භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්නට ඇවිල්ලා වන්දනා කරලා පසකින් වාඩි වුණාම බුදුරජාණන් වහන්සේ සෝන ගෘහපති පුත්‍රයා උදෙසා මේ සූත්‍රය දේශනා කරන්නේ. සෝනේ යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ රූපේ නොදනිද්ද, රූප සමුදය නොදනිද්ද, රූප නිරෝධය නොදනිද්ද, රූප නිරෝධගාමිනී පටිපදාව නොදනිද්ද, වේදනාව පේයාලං, සංඥාව පේයාලං, සංස්කාර පේයාලං, විඥානේ නොදනිද්ද, විඥාන සමුදය නොදනිද්ද, විඥාන නිරෝධය නොදනිද්ද, විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිද්ද, සෝනය තෙල ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මත නොවේති. බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මත නොවේති. ඒ ආයුෂ්මත් වූ සාමාන්‍ය අර්ථය වේවයි බ්‍රාහ්මනාර්ථය වේවයි දිටු දැමීම තමන් විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඒට එළඹ නොද විහරණය කෙරෙත්. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ සෝන ගෘහපති පුත්‍රයාගේ අදහස අනුව ඒ කෙනාගේ ඉන්ද්‍රිය මොහු පුරා යාමට අදාළ සූත්‍රයක් භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා. යම් කිසි මහාන කෙනෙක් වේවා බමුණු කෙනෙක් වේවා. එහෙම නැත්නම් යේකේචි සෝන සමනාවා බ්‍රාහ්මනාවා. කාටද ශ්‍රමණ කියලා කියන්නේ? කාටද බ්‍රාහ්මණ කියලා කියන්නේ? ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් සම්මතාර්ථය ගත්තාම ශ්‍රමණ කියනකොට පැවිදි වූ කියන අර්ථය තමයි යෙදෙන්නේ. පැවිදි වෙච්ච කියන. එතකොට බ්‍රාහ්මණ කියනකොට ඒ කාලේ කුල හතරක් ප්‍රධාන වශයෙන් බෙදලා තිබුණා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර. එතකොට ඒ බ්‍රාහ්මණ වංශිකයන්ගේ ස්වභාවය තමයි ඒගොල්ලෝ චතුර්වේදය අධ්‍යයනය කරනවා. ඒ පිරිස ආරම්භයාම නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ මේ ආර්ය විනය අර්ථයේදී විස්තර කරන්නේ. එතකොට ශ්‍රමණ බ්‍රාහ්මණ කියන තැන සලකා ගත්තොත් සමිත පාප බහිත පාප කියන අර්ථය තමයි යෙදෙන්නේ. කෙලෙස් සංසිඳුන ලද, කෙලෙස් බහා තබන ලද යම් කෙනෙක් ඉන්නවා නම් ඒ අයට කියනවා ශ්‍රමණ බ්‍රාහ්මණ කියලා. ශ්‍රමණයෙක් බවට සම්මුතියේ ප්‍රෞජ්‍ය භූමියටපත් වුනහම ඒ අර්ථයේ කෙලවර නිෂ්ඨාව මුදුන්පත් වීම ශ්‍රමණාර්ථය සියලු කෙලෙස් සංසිඳ වීම. බ්‍රාහ්මනාර්ථයේ නිෂ්ඨාව වෙන්නේ සියලු කෙලෙස් සංසිඳ වීම. ඇතැම් තැන්වල ධම්මපදයේ පවා රහතන් වහන්සේට බ්‍රාහ්මණ නාමයෙන් නාමාන්තරණය කරලා තියෙනවා. එහෙම ගත්තහම මේ ශාසනයේ අර්ථය යෙදෙනකොට යම් කෙනෙක් කෙලෙස් සංසිඳවන ලදද, කෙලෙස් පහා තබන ලදද ඒ උත්තමයන්ට තමයි ශ්‍රමණ බ්‍රාහ්මණ කියලා කියන්නේ මේ ශාසනයේ අර්ථය. එතකොට අපි සම්මුතියට එහා ගිහිලා ලෝකෝත්තර අර්ථයත් එක්ක කටයුතු කරනකොට දැන් මේ වගේ ගිහි පිරිසක් අහනකොට හිතෙන්න පුළුවන් එතකොට අපිට මේ සූත්‍ර අදාළ නැද්ද කියලා. එතකොට භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා උපාසක වේවා උපාසිකා වේවා යම් කෙනෙක් කෙලවර අර්ථය නිෂ්ඨාර්ථය
කෙලෙස් සංසිඳ වීම නම් ඒ සෑම දිනාටම අදාළ සූත්‍ර තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. යම් කෙනෙක් සසර බිය දැකලා ඒ සසර බියෙන් ඈතර වීමට කටයුතු කරනවා නම් ඒ හැම කෙනාටම අදාළ ප්‍රතිපදාවන් දියුණු කිරීමට අදාළ ධර්මයේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට යම් කෙනෙක් එහෙම කෙලෙස් සංසිඳවන ධර්මයේ අනුව කටයුතු කරනවා නම් ඒවට කියනවා ශ්‍රමණ ධර්ම කියලා. එහෙම නැත්නම් බ්‍රාහ්මණ ධර්ම කියලා. තමන් සීලයට සාපේක්ෂව, සමාධියට සාපේක්ෂව, ප්‍රඥාවට සාපේක්ෂව කෙලෙස් සංසිඳවන ධර්මයන් අනුව කටයුතු කරනවා නම් ශ්‍රමණ ධර්ම පුරනවා කියලා කියන්න පුළුවන්. එතකොට එහෙම ශ්‍රමණ ධර්මයන් පූර්ණය කිරීම තුළ ඒ ධර්මයේ සාක්ෂාත්කරණයෙන් ධර්මයේ ප්‍රත්‍යක්ෂ කිරීමෙන් ඒ කෙලෙස් සංසිඳවන අර්ථය යෙදීම තුළ තමයි ශ්‍රමණාර්ථය බ්‍රාහ්මණාර්ථය සාක්ෂාත් වෙන්නේ. ආර්ය විනයෙහි උපරිම අර්ථයෙන් කිව්වොත් ශ්‍රමණාර්ථය බ්‍රාහ්මණාර්ථය කියලා කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන ඒ මාර්ගඵල ධර්මයන් සාක්ෂාත් කිරීම. ඊට මෙහයින් කෙලෙස් සංසිඳවන මට්ටම් වලදී ඒ මට්ටම් වලදී ඒ විදිහට ශ්‍රමණාර්ථයන් බ්‍රාහ්මණාර්ථයන් සලකා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් ප්‍රෞද්ධ භූමියටපත් වෙලා යම් කෙනෙක් ශ්‍රමණ ධර්මයන් පූර්ණේ කරනකොට ඒ කෙනාට ගිහි බන්ධනයන්ගෙන් තියෙන බැඳීම් අඩු බව ශ්‍රමණාර්ථයක් බවට පත් වෙනවා. ඒ කෙනාට අනිත් අයගේ වන්දනමාන ලැබීම ශ්‍රමණාර්ථයක් බවට පත් වෙනවා. ඒ කෙනා යම් නීවරණ ධර්මයක් දුරු කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් ධ්‍යානයක් උපදවා ගත්තොත් ඒක ශ්‍රමණාර්ථයක් බවට පත් වෙනවා. ඒ විදිහට ගත්තාම යම් කෙනෙක් ඒ කෙලෙස් සංසිඳවන ප්‍රතිපදාව අනුගමනය කරනකොට ඒ ශ්‍රමණ ධර්මයන් පරිපූර්ණ කරනකොට ඒ අර්ථයන් Taman තුලින් කෙලෙස් සංසිඳ වීමට සාපේක්ෂව අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ ශ්‍රමණ අර්ථයන් කියලා කියන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සෝනට පැහැදිලි කරන්නේ සෝන යම්කිසි මහාන කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ එහෙම කෙලෙස් සංසිඳවන ප්‍රතිපදාව තුල කටයුතු කරන ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ රූපේ නොදනිද්ද, රූප සමුදය නොදනිද්ද, රූප නිරෝධය නොදනිද්ද, රූප නිරෝධ ගාමිනී පටිපදාව නොදනිද්ද. එතකොට මේ ස්කන්ධ පංචකයේ ආරම්භය චතුරාර්ය සත්‍ය ධර්මයන් යෙදෙන පරයයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. රූපේ වේවා, වින්දනේ වේවා, සංඥා වේවා, සංස්කාරේ වේවා, විඥානේ වේවා. මේ ස්කන්ධ පංචක අධ්‍යක්ීමේ ඒ අධ්‍යක්ීම මනාකොට දන්නේ නැත්නම්, රූප වේදනා සංඥා සංකාර විඥානේ මනාකොට දන්නේ නැත්නම්, ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන සමුදය මනාකොට දන්නේ නැත්නම්, ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන නිරෝධය මනාකොට දන්නේ නැත්නම්, ඒ වගේම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මයන්ගේ නිරෝධ ගාමිනී පටිපදාව මනාකොට දන්නේ නැත්නම් ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තෙල ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මත නොවේති, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මත නොවේති. කෙලෙස් සංසිඳුන ප්‍රතිපදාවන්ව ශ්‍රමණ ධර්මයේ පූර්ණේ කරමින් සම්මතයේ අපි ශ්‍රමණයි කියලා හිතාගෙන හිටියෝ, බ්‍රාහ්මණයි කියලා හිතාගෙන හිටියත් මෙන්න මේ ස්කන්ධ පංචකයන් අරබය ඒ කාරණා තත්ත්ව පරිදි දන්නේ නැත්නම්, ඒ ස්කන්ධ පංචකයේ සමුදය මනාකොට දන්නේ නැත්නම්, ඒ ස්කන්ධ පංචකයේ නිරෝධය මනාකොට දන්නේ නැත්නම්, ඒ ස්කන්ධ පංචකයේ නිරෝධගාමිනී පටිපදාව මනාකොට දන්නේ නැත්නම් ශ්‍රමණයන් අතර ශ්‍රමණ සම්මත වෙන්නේ නැහැ කියලා කියනවා. ආර්ය විනය අනුව, ආර්ය ශාසනය අනුව. බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණ සම්මත වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම ඒ ආයස්මත් වූ ශ්‍රමණාර්ථයේ වේවයි බ්‍රාහ්මණාර්ථයේ වේවයි දිටු දැමීම තමන් විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොටේට එළම නොද විහරණය කරේ. ඒ කෙනාට ශ්‍රමණාර්ථයක් හෝ බ්‍රාහ්මණාර්ථයක් තමන් විසින්ම මෙලොව වශයෙන්ම ප්‍රත්‍යක්ෂ කර ඊට වාසය කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ කියනවා. එහෙනම් එහෙම වාසය කරන්න හැකියාව ලැබෙන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකයන් ආරම්භයයි. ස්කන්ධ පංචකය මොකක්ද? ඒ ස්කන්ධ පංචකයේ සමුදය වෙන්නේ කොහොමද? ඒ ස්කන්ධ පංචකයේ නිරෝධ වෙන්නේ කොහොමද? ඒ ස්කන්ධ පංචකයේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මොකක්ද කියලා දැනගත්ත කෙනාට තමයි මේ ශ්‍රමණාර්ථ බ්‍රාහ්මණාර්ථ මනාකොට සාක්ෂාත් කරගන්න හැකියාව ලැබෙන්නේ. ඊළඟට පැහැදිලි කරනවා සෝනේ යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ රූපේ දනිද්ද, රූප සමුදය දනිද්ද, රූප නිරෝධය දනිද්ද, රූප නිරෝධ ගාමිනී පටිපදාව දනිද්ද, වේදනාව පෙය්‍යාලං, සංඥාව පෙය්‍යාලං, සංස්කාර පෙය්‍යාලං. පෙය්‍යාලං කියලා කියන්නේ මේ වගේ සූත්‍ර සංග්‍රහ කරනකොට
කියන ලද්ද නැවත නැවත විස්තර කරනවා නම් එතන තිත් පෙලක් දක්වනවා. එහෙම නැත්නම් පෙය්‍යාලං ලකුණ දානවා. පෙයන්න ලියලා සඳහන් කරනවා. එතකොට අර ඉහත කියන ලද අර්ථයම කියන අර්ථය තමයි මේ පෙය්‍යාලමින් සඳහන් කරන්නේ. ඊට පස්සේ අවසානට දැන් රූපය ගැන මේ සම්පූර්ණ පෙය්‍යාලම දිගහැර සූත්‍රයක දැක්වුවොත් අනිත් වේදනාව සංඥාව සංස්කාර කියන තුන් අවස්ථාවල කෙටියෙන් තිත්පලකින් දක්වලා පහක් තියෙන තැනක අවසාන අංගය නැවත දිගහැර දක්වනවා. ඒක සාමාන්‍ය පොත් කියවන අය දන්නවා. එතකොට විඥානයේ දනිද්ද, විඥාන සමුදය දනිද්ද, විඥාන නිරෝධය දනිද්ද, විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිද්ද, සෝනය තෙල ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද වෙති. බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙති. ඒ ආයස්මත් වනාහි ශ්‍රමණාර්ථයේද බ්‍රාහ්මණාර්ථයේද දිටු දැමීම තමන් විසින් විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඒට එළඹ විහරණය කෙරෙත්තයි වදාළහ. එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට පැහැදිලි කරන්නේ සෝන යම් කිසි ශ්‍රමණ කෙනෙක් වේවයි බ්‍රාහ්මණ කෙනෙක් වේවයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ මොකක්ද? ඒ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ සමුදය මොකක්ද? ඒ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ නිරෝධය මොකක්ද? ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන ධර්මයන්ගේ නිරෝධගාමී ප්‍රතිපදාව කියන්නේ මොකක්ද කියලා මනාකොට දන්නවා නම් ඒ කෙනා ශ්‍රමණයන් අතර ශ්‍රමණ සම්මත වෙනවා කියනවා. බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණ සම්මත වෙනවා කියනවා. ඒ කෙනාට ශ්‍රමණ අර්ථයත් බ්‍රාහ්මණ අර්ථයත් මෙලොව වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට වාසය කරන්න හැකියාව ලැබෙනවා කියනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වුණාම එතෙක් ලෝක සත්‍යයට අවබෝධ කරගන්න බැරි මේ පරම දුර්ලභ ඒ ධර්මය අවබෝධ කළාම මුලින් මේ සත්‍යයන්ට ඒ අවබෝධ කළ ධර්මය මොකක්ද කියලා තමයි පැහැදිලි කරන්නේ. ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය කියන ධර්මය අන්තර්ගත කොට තමයි දේශනාව සිද්ධ කළේ. එතකොට මේ සත්‍යයන් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කිරීමේ නුවණ තමයි මුලින්ම පැහැදිලි කරන්නේ. චතුරාර්ය සත්‍ය කියනකොට දුක්ඛාරය සත්‍ය කියන ධර්මය කියන්නේ මොකක්ද? සමුදයාරය සත්‍ය කියන්නේ මොකක්ද? දුක්ඛ නිරෝධාරය සත්‍ය කියන්නේ මොකක්ද? දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරය සත්‍ය කියන්නේ මොකක්ද කියලා ඒ කාරණා පිළිබඳව දැනුවත් කිරීම. අන්නේ දැනුවත් වීම ලැබීමට උපකාර වන ප්‍රධාන අංග දෙකක් තමයි සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා වූ ධර්මයේ පිළිබඳව දැනුවත් වීමට නම් ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේ අනුව කටයුතු කරන ඒ අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නය හෝ කියන සත්පුරුෂ ඇසුරෙන් ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා වූ ධහම පිළිබඳව දැන ගැනීම. ඒකට අපි කියන සත්‍ය පිළිබඳව දැනගන්නවා කියලා සත්‍ය ඥානය කියනවා. එහෙම දැනගත්ත කෙනාට තමයි මේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස කෘත්‍යයක් ක්‍රියාවක කටයුතු කරන්න හැකියාව ලැබෙන්නේ. දුක පිරිසිඳ අවබෝධ කරන විදිහට, සමුදය කියන තණ්හාව ප්‍රහීන කරන විදිහට, තණ්හාවේ ප්‍රහීනේ නිරෝධේ සාක්ෂාත් වෙන විදිහට, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන විදිහට මාර්ගයේ ප්‍රතිපදාව දියුණු කරන්න හැකියාව ලැබෙනවා. එහෙම කෘත්‍යයක නිරත වෙන කෙනාට තමයි ඒ අර්ථයන් දිටු දැමීම. දිටු දැමීම කියලා කියන්නේ මෙලොව වශයෙන්ම Tamanටම ප්‍රත්‍යක්ෂ කරගන්න හැකියාව ලැබෙනවා. ඒකට කියනවා කෘතඥානය කියලා. එතකොට ඒ කෙනා පංච උපාදානස්කන්ධ දුක්ඛය කියන එක හරියට පිරිසිඳ අවබෝධ කරගන්නවා. දුක්ඛ සමුදය වෙච්ච තණ්හාව ප්‍රහීන කරගන්නවා. දුක්ඛ නිරෝධය වෙච්ච තණ්හාවේ නිරෝධය සාක්ෂාත් කරගන්නවා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා. වඩලා අවසන් කරනවා. එතකොට මෙන්න මේ වගේ අර්ථයකින් තමයි ශාසනයකට යොමු වෙන කෙනෙක් තමන්ගේ ශාසනික ප්‍රතිපදාවන් දියුණු කරගන්න ඕන. එහෙම කෙනෙක්ට මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන පිළිබඳව මනාකොට දැන ගැනීම කියලා කියන්නේම දුක්ඛාරය සත්‍ය දැන ගැනීම තමයි. දුක්ඛාරය සත්‍ය විස්තර කරනකොට ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛෝ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛෝ, අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ, පේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංක්ෂිප්ත වශයෙන් කියනවා නම් මේ සියලු පංච උපාදානස්කන්ධේම දුකයි කියලා.
ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධය මනාවකට දැනගන්නවා කියන්නේ ඒ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව දැන ගැනීමමයි. පැහැදිලිද? හරි. ඊට පස්සේ රූප වේදනා සංඥා සංඛාර විඥානයන්ගේ සමුදය කාරණාව දැනගන්නවා කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධ ධර්මයන් හටගන්න හේතු වන කාරණා ටික හරියට හඳුනා ගන්න ස්වභාවය. ඒ දුක ඇති වෙන්න හේතු කාරණා හරියට දැන ගැනීම. ඊට පස්සේ රූප වේදනා සංඥා සංඛාර විඥානයන්ගේ Nirodhe දැනගන්නවා කියලා කියන්නේ ඒ පංච උපාදාන ස්කන්ධේ Nirodhe දැන ගැනීම. පංච උපාදාන ස්කන්ධ දුක්ඛේ Nirodhe දැන ගැනීම. ඒ වගේම රූප වේදනා සංඥා සංඛාර විඥානයන්ගේ නිරෝධගාමිනී පටිපදාව දැනගන්නවා කියලා කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධ ධර්මයන් නිරුද්ධ කරන මාර්ගයේ ප්‍රතිපදාව පිළිබඳ දැන ගැනීම. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඒ සත්‍යයන් පිළිබඳව දැන ගැනීම තමයි මේ කතා කරන්නේ. පැහැදිලිද? හරි. එතකොට එහෙම දැන ගැනීමක් තියෙන කෙනා කෙලෙස් සංසිඳවන කෙලෙස් බහා තබන පිරිස අතර එහෙම නැත්නම් ශ්‍රමණ හෝ බ්‍රාහ්මණ අතරේ ශ්‍රමණයයි හෝ බ්‍රාහ්මණයයි සම්මත වශයෙන් හඳුන්වන්න පුළුවන් කියලා කියනවා. මේ අනුව කටයුතු කරනවා. ඒ වගේම ඒ ශ්‍රමණාර්ථය හෝ බ්‍රාහ්මණාර්ථය තමන් විසින්ම ප්‍රත්‍යක්ෂ කොට වාසය කරන්නෙක් බවට පත් වෙන්න හැකියාව ලැබෙනවා කියනවා. මෙන්න මේ කාරණා ටික මනාවකට දන්නවනම්. ඉතින් එහෙම ආයත කොහොමද අපි වගේ මේ ශාසනයට නැඹුරු වෙලා කටයුතු කරන කෙනෙක් මේ ධමයක් ප්‍රත්‍යක්ෂ කරන්න මේ අර්ථයන් අපේ ජීවිතය තුළින් කොහොමද දැනගන්නේ කියලා මුලින්ම හඳුනාගෙන ඊට පස්සේ දැනගත් ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරන්න කෘත්‍යක ක්‍රියාවක ප්‍රතිපදාවක කටයුතු කරොත් ශ්‍රමණ ධර්ම පිළිම කියලා කියනවා. ගිහි වේවා පැවිදි වේවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වේවා ඉසිවණක් පිරිසේ කවුරු හෝ කෙනෙක් ඒ කෙලෙස් සංසිඳවන ලද අර්ථය සාක්ෂාත් කරගන්න කෙලෙස් බහා තබන අර්ථය සාක්ෂාත් කරගන්න ප්‍රතිපදාව වඩනවා නම් ඒ ප්‍රතිපදාව වඩනවා කියලා කියන්නේ ශ්‍රමණ ධර්මයන් පූර්ණේ කිරීමක්. ඒ ශ්‍රමණ ධර්මයන් පූර්ණේ කරගන්න කෙනාට අවශ්‍ය මේ මූලික දැන ගැනීම කොහොමද අපි වටහා ගන්නෙ? එතකොට අපි වෙනදත් මතක් කරනවා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධ ධර්මයන් දැන් පංචස්කන්ධ ධර්මයන් කියලා විස්තර කරනවා තැනක පංච උපාදාන ස්කන්ධ ධර්මයන් කියලා විස්තර කරනවා. එතකොට අපි කන්ද කියලා සූත්‍රයක් අපි පහුගිය වැඩසටහනේදී සාකච්ඡා කරා. ඒකෙදී පැහැදිලි කරා ස්කන්ධ සහ උපාදාන ස්කන්ධ අතර වෙනස. ස්කන්ධ කියනකොට අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර දුර ළඟ හීන ප්‍රනීත ඕලාරික සුකුම කියන රූප වේදනා සංඥා සංඛාර විඥාන අද්දකීම් ඒ ධර්මයන්ට කියනවා පංචස්කන්ධ කියලා. පංච උපාදාන ස්කන්ධ අතර වෙනස පෙන්වනකොට පැහැදිලි කරන්නේ ඒ ආධ්‍යාත්මික බාහිර අතීත අනාගත වර්තමාන ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ කියන මේ ස්කන්ධ ධර්මයන් කෙරෙහි සාසවා උපාදානීය කියන වචන දෙකක් තමයි ඒ කන්ද සූත්‍රයේදී වෙනස් වුනේ. ඒ කියන්නේ මේ ස්කන්ධ ධර්මයන් ආරම්භය ආශ්‍රව වලින් අරමුණු කරන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා නම් ආශ්‍රව සහිත ස්වභාවයක් තියෙනවා නම් උපාදානීය කියලා කියන්නේ උපාදානෙන් අරමුණු කරන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා නම් ඒවට කියනවා උපාදාන ස්කන්ධ කියලා. තව ටිකක් සරල කරොත් ආශ්‍රව වලට හේතු ප්‍රත්‍ය වෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව තියෙනවා නම් ආශ්‍රව වලින් අරමුණු කරන්න පුළුවන්. උපාදානයට හේතුව ප්‍රත්‍ය වෙන්නේ තණ්හා පච්ච උපාදාන. තණ්හාව යෙදිලා පවතිනවා නම් උපාදානයට හිත මට්ටමේ පවතින. උපාදානයට අරමුණු කර හැකි මට්ටමේ පවතින. එතකොට ස්කන්ධ පංචක අත්දැකීමක් යෙදෙනකොට එතන අවිද්‍යාව තෘෂ්ණාව යෙදිලා තියෙනවා නම් ඒකාන්තයෙන්ම අරමුණු වෙන්නේ පංච උපාදාන ස්කන්ධ ධර්මයන්ම තමයි. කෙලෙස් සහිත ඕනම කෙනෙක් සසරේ නැවත ඉපදෙන්නේ ඉපදුණු නිසා ඒ ආරම්මණයන් පරිහරණය කරනකොට කෙලෙස් තියෙන නිසාම අපිට හමු වෙන්නේ පංච උපාදාන ස්කන්ධ ධර්මයන්මයි. කෙලෙස් ප්‍රහීන කළ මාර්ගඥාන පහළ වෙන අවස්ථාවේදී ඇතිවෙන අත්දැකීම තුල තියෙන ස්කන්ධ ධර්මයන්. සෝහන් මාර්ගඥාන හිතේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක අත්දැකීමක් තියෙනවා. සකදාගාමි මාර්ගඥාන හිතේ
අනාගාමී මාර්ගඥාන හිතේ, අරිහත් මාර්ගඥාන හිතේ. ස්කන්ධ පංචකයක අත්දැකීම මනාකොට පිහිටා සිටින්නේ රහතන් වහන්සේට. එතනින් මෙහාට මාර්ගඥාණයෙන් මෙහා පවත්වන සෑම විදර්ශනා ඥාන වෙන්න පුළුවන්. දානයෙන්, සීලයෙන්, භාවනාදී වශයෙන් වෙන්න පුළුවන්. හිතක් පහළ වෙන වාරයක් පාසා අරමුණු වෙන අත්දැකීම් තුල තියෙන පංච උපාදානස්කන්ධ අත්දැකීමයි. පැහැදිලිද? එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධ අත්දැකීම් යෙදෙනකොට මේ පංච උපාදානස්කන්ධ අත්දැකීම් මනාකොට දැනගත්තොත් මේ පංච උපාදානස්කන්ධ අත්දැකීම් හටගන්නේ කොහොමද කියලා දැනගත්තොත් මේ පංච උපාදානස්කන්ධ අත්දැකීම් වල නිරෝධය මනාකොට දැනගත්තොත් මේ පංච උපාදානස්කන්ධ අත්දැකීම් නිරෝධ කරන මාර්ගයේ ප්‍රතිපදාව දැනගත්තොත් අන්න ඒ කෙනාට කෙලෙස් සංසිඳවන ධර්මයන් අනුව කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. ශ්‍රමණ ධර්මයන් පූර්ණේ කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම කෙලෙස් ප්‍රහීන කරන ධර්මයන් අනුව කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. ශ්‍රමණ ධර්මයන්, බ්‍රාහ්මණ ධර්මයන් පුරන්න හැකියාව ලැබෙනවා. හරි. දැන් අපි තම තමන්ගේ ජීවිතය තුළින් මේ ධම කල්පනා කරොත් බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරපු ධම මේ ත්‍රිපිටකයේ තියෙන එහෙම නැත්නම් කාටවත් ළඟා විය නොහැකි, එහෙම නැත්නම් මායාකාරී ස්වභාවයෙන් තියෙන, එහෙම නැත්නම් මැජික් එකක් වගේ දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ අපි හැම කෙනාගේම ජීවිතයේ අත්දැකීම් යෙදෙනකොට ඒ අත්දැකීමක තියෙන යථා ස්වභාවය. අපිට අත්දැකීම් ලැබෙන්නේ මොන අත්දැකීමක් වශයෙන්? අපි තල තුනා කිව්වත්, අපි පළපුරුදු අත්දැකීම් තියනවා කියලා කිව්වත්, විවිධාකාර අත්දැකීම් අනුව කටයුතු කරත් ඒ සෑම අත්දැකීමකම මූල අත්දැකීම වෙන්නේ ඇහෙන් ලැබෙන අත්දැකීමක්, කනෙන් ලබන අත්දැකීමක්, නාසයෙන් ලබන අත්දැකීමක්, දිවෙන් ලබන අත්දැකීමක්, කයෙන් ලබන අත්දැකීමක්, මනසින් ලබන අත්දැකීමක්. මේ සලආයතන අත්දැකීම් තමයි මූල අත්දැකීම් බවට පත් වෙන්නේ. ඇහැට රූපයක් පේන තැන ඇත්ත ඇති හැටිය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරපු ධර්මයේ බුදුරජාණන් වහන්සේ දැක්කේ මේ ඇහෙන් රූපයක් පේන ස්වභාවය තුළ තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන අත්දැකීමක්. කනින් ශබ්දයක් ඇහෙන ස්වභාවය තුළ තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන අත්දැකීමක්. නාසයෙන් ගන්ධයක් දැනගන්නවා කියන ස්වභාවය තුළ තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන අත්දැකීමක්. දිවෙන් රසයක් දැනගන්නවා කියන තැන තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන අත්දැකීමක්. කයෙන් පොට්ටබ්බයක් දැනගන්නවා කියන තැන තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන අත්දැකීමක්. මනසින් ධර්මාරම්මණයක් දැනගන්නවා කියන තැන තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන අත්දැකීමක්. පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ අත්දැකීම් සමුදායම යෙදෙන ස්වභාවයේ අත්දැකීමක් වශයෙන් අපිට හටගන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන අත්දැකීම්. දැන් ඒකේ කායතනයකින් පැහැදිලි කරොත් ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, උදාහරණයක් වශයෙන් දැන් මේ හැම කෙනාටම ඉස්සරහ වාඩි වෙලා ඉන්න ස්වාමින් වහන්සේ පේනවා. හැම කෙනාටම පේනවා. එතකොට බාහිර රූපය ප්‍රඥාප්තියකින් ඇසුරු කරනකොට ප්‍රඥාප්තිය කියලා කියන්නේ පැනවීම. ස්වාමින් වහන්සේ ඉස්සරහ ආසනේ වාඩි වෙලා ඉන්නවා. අපිට මේ ස්කන්ධ පංචකයක යථා ස්වභාවයේ අත්දැකීමක් යෙදෙනකොට අපිට දැනෙන්නේ, වැටහෙන්නේ, අත්දැකීම විඳ ගන්නකොට කෙලෙස් සහිත කෙනාට ඉස්සරහ ඉන්න ස්වාමීන් වහන්සේ කියන හැඟීමමයි පේන අත්දැකීමට තියෙන්නේ. සද්ද ඇහෙනකොට ඉස්සරහ ඉන්න ස්වාමීන් වහන්සේ කතා කරන හඬමයි අහන්නේ. ඒ විදිහට ගත්තාම පේන තැනක අත්දැකීම තවදුරටත් ප්‍රඥාප්තිය ඉක්මවා කටයුතු කරන විදිහට නොවන මෙහෙවුවොත් ප්‍රඥාප්ති වශයෙන් මේ ස්වාමීන් වහන්සේ කියලා බාහිර විද්‍යමාන අත්දැකීමේ තියෙන ස්වභාවය මොන වගේද? ඇටකොටු ටිකක් නහරවැල් වලින් බැඳිලා, මස් ඔබ්බලා, හමින් වැහිච්ච තැන, අවකාශය ඇහිරිච්ච තැන ස්වාමීන් වහන්සේ කය කියලා පේනවා. පැහැදිලිද? එතන තියෙන්නේ සකස් වෙච්ච අත්දැකීමක්. ඒක තවදුරටත් සියුම් කරොත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතුන් අවකාශයේ සකස් වෙච්ච අත්දැකීමක් තියෙනවා. පැහැදිලිද? අන්නේ අත්දැකීම විඳ ගන්න කෙනාට තමයි ඒ අත්දැකීම් ලෝකයේ මොහොතේ හටගන්නේ.
පැහැදිලිද? එතකොට මේ අත්දැකීම විඳ ගන්න තමන් කියලා පනවන ප්‍රඥප්තිය තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශයේ හැරිච්ච රූප ධර්මයක්. ඒ අසුරු කරගෙන හිත පවතිනවා. හිත පවතින නිසා තමයි මේ අත්දැකීම විඳ ගන්න මට්ටමට අපි අත්දක ගන්න. පැහැදිලිද? බාහිර සවිඥානික හෝ වේවා බාහිර අවිඥානික හෝ වේවා. දැන් මෙතන තියෙන මේ වටාපත පේනකොට මේ වටාපත අවිඥානිකයි. අවිඥානික වේවා සවිඥානික වේවා ඒ අත්දැකීම විඳ ගන්න කෙනාට එක බාධාවක් නෙමෙයි. අවිඥානික උනත් සවිඥානික උනත්. අත්දැකීම විඳ ගන්න කෙනාගේ රූපේ ස්වභාවය පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශයේ ඇහිරිච්ච ස්වභාවය. බාහිර තියෙන ස්වභාවයත් පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශයේ ඇහිරිච්ච ස්වභාවය. අත්දැකීම විඳ ගන්න කෙනා ඒ සතර මහා ධාතු ඇසුරු කරගෙන හිත පවතින නිසා අන්නේ අත්දැකීම් විඳ ගැනීමට අර සතර මහා ධාතුන්ගෙන් විශේෂ රූප ඇසුරු කරගෙන තමයි අත්දැකීම් විඳ ගන්න. බාහිර තියෙන මේ අත්දැකීම විඳ ගන්නකොට ඒ අත්දැකීමේ තියෙන බාහිර තියෙන වස්තුවේ වර්ණ රූපේ ගෝචර කරගන්න පුළුවන් වෙන්නේ සවිඥානික අත්දැකීම විඳ ගන්න කෙනාගේ චක්කු ප්‍රසාදය අසුරු කරගන්න. දැන් අපි ඇහැ කියලා කියනවා. ඇහැ කොයි කියලා කිව්වොත් අපිට මේ පෙන්වන්න පුළුවන් මේ ඇහැ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ඇහැ දැන් අපිට හිතන ඇහැ පුංචි කාලේ නම් තිබ්බ දැනුත් තියෙන මරණ කම්ම තියෙන ඇහැක් ගැන අපිට තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කුව කියන තැන අර්ථය තමයි ඒ මොහොතේ සකස් වෙන අත්දැකීමක් තියෙන්නේ. මේ මොහොතේ සද්දයක් අහනවා නම් ඒ මොහොතේ ඇහැ කියන අත්දැකීමෙන් අපි නිදහස් වෙලා තියෙනවා. ආර්ය විනය පැහැදිලි කරන ඇහි හට ගැනීම ඒ මොහොතේ සකස් වෙන්නේ. දැන් මේ අත්දැකීමට හිත තිබ්බොත් බාහිර සතර මහා ධාතු අසුරු කරගෙන අවකාශයේ පවතින රූපයක වර්ණ කියන ස්වභාවය ගෝචර කරගන්නේ ඇහැ අසුරු කරගෙන. ඇහැට මේ ඉස්සරහ කොච්චර රූප තිබුණත් ස්වාමින්වහන්සේව අරමුණු කරන මොහොතේ ඒ වර්ණ රූපයේ ආරම්භය තමයි ඇහැ උපදින්නේ. පැහැදිලිද? ඔර්ලෝසුව අරමුණු කරන මොහොතේ ඒ ඔර්ලෝසුව ආරම්භය තමයි ඇහැ උපදින්නේ. එහෙම කොච්චර රූප තිබුණත් ඇස් ඉදිරි පිටට එක අත්දැකීමක් අරමුණු කරගෙන ඒ ඇහැ පහළ වෙනකොට දැනගන්න හිතක් යෙදුන් නැත්නම් ඒ අත්දැකීම් පිළිබඳ කිසිදු දැනීම් මාත්‍රයක් නැහැ. එතකොට ඇහැට රූපේ යෙදෙන්න ඕනේ ආලෝකයේ ඇතිකල්හි මනාකොට රූපය ඇහි පතිත වෙනකොට ඒ අරමුණු කරලා දැනගන්න හිත පහළ වෙනකොට හිතේ ඒ රූපය දර්ශනය කරන කෘත්‍ය යෙදෙනකොට ඒ හිතට නම් කරනවා චක්කු විඥානය කියලා. හිතේ ස්වභාවය එකම දැනීම් කෘත්‍යයක් තියෙන එකම අරමුණක් දැනගන්න ස්වභාවයක් තියෙන. ඇහි පහළ වෙලා ඒ අරමුණ දැනගන්නකොට ඒ අවස්ථාවේදී නම් කරනවා චක්කු විඥානය කියලා. අන්න එහෙම අත්දැකීමක් යෙදෙනකොට දැන් මේ කතා කරන්නේ ආධ්‍යාත්මික පැත්තේ තම තමන්ගේ පැත්ත ගැන කතා කරන්නේ. වර්ණ රූපය ආපాతගත වෙලා ඊට අදාළ ඇහැ ඉපදිලා ඊට අදාළ හිත පහළ වෙන තැන. පැහැදිලිද? එතකොට ඒ අන්නේ තුන් දෙනාගේ යෙදීමට කියනවා තින්නම් සංගතිය කියලා. තින්නම් සංගති පස්සෝ. ස්පර්ශය කියලා කියන්නේ ධර්මයේ ඇහෙන් අරමුණක් එනකොට ඒ වර්ණ රූපයත් ඇහත් දැනගන්න හිතත්. කනින් ශබ්දයක් ඇහෙනකොට ශබ්ද රූපයත් සෝත ප්‍රසාදයක් දැනගන්න හිතත්. අන්නේ තින්නම් සංගතිය. අතරක් නෑර මිශ්‍රව පවතිනේ සංප්‍රයුක්ත ස්වභාවයට කියනවා ස්පර්ශය කියලා. ඒ අත්දැකීම සම්පූර්ණයෙන්ම ඒ මොහොතේ යෙදිච්ච හේතු ප්‍රත්‍ය නිසා හටගන්න අත්දැකීම. පැහැදිලිද? දැන් එහෙම මේ මොහොත ගැන හිතුවොත් දැන් ස්වාමින්වහන්සේ හැම කෙනාටම පේනකොට හැම කෙනාටම අරමුණු වෙන වර්ණ රූප එකක්ද? තමන්ගේ ඒ මොහොතේ උපදින ඇහැට සාපේක්ෂව උපද්දව ගන්න හටගන්න වර්ණ රූපයක් අරමුණු වෙන්නේ. ඒ මොහොතේ උපදින ඇහත් හැම කෙනාටම එකක්ද? නෑ. ඒක තමන්ටම අදාළ වෙච්ච විදිහට ඇහැ උපදින්නේ. ඒ මොහොතේ පහළ වෙන හිත හැම කෙනාටම එකක්ද? නෑ. වෙන වෙනම දැනගන්න හිත පහළ වෙන්නේ. එකම රූපේ පේන ස්වභාවය යෙදෙනකොට ඒ මොහොතේ වර්ණ රූපේ හටගන්නේ තමන්ට අදාළව. ඒ මොහොතේ තමන්ගේ ඇහැ උපදින්නේ. ඒ මොහොතේ ඒ තමන්ගේ දැනගන්න හිත උපදින්නේ. පැහැදිලිද? හරි. අන්නේ ස්පර්ශය යෙදෙනකොට අපිට අත්දැකීමක් වශයෙන් विद्यमान වෙන්නේ ස්වාමීන් වහන්සේ ඉස්සරහින් ඉඳගෙන ඉන්නවා කියලා. ස්වාමීන් වහන්සේ පේනවා.
ඉස්සරහ ඉන්න ස්වාමීන් වහන්සේ පේනවා කියලා. ඒකට ඇත්තටම අත්දැකීම තිබ්බේ කොහොමද? මේ හේතුප්‍රත්‍ය නිසා ආධ්‍යාත්මයට දැනෙච්ච අත්දැකීමක් තිබ්බා. දැන් අපි දැනගන්නේ මොකක් කොහොමද? ඉස්සරහ ඉන්න ස්වාමීන් වහන්සේ පේනවා කියලා දැනගන්නේ. හැබැයි ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද? ඒ මොහොතේ හේතුප්‍රත්‍ය නිසා අත්දැකීමක් හටගෙන තියෙනවා. ඒ අත්දැකීම නිරුද්ධ වෙනවා. ඒ අත්දැකීම කලින් තිබ්බෙත් නැහැ. ඒ අත්දැකීම නිරුද්ධ වුණාට පස්සේ තිබ්බෙත් නැහැ. හැබැයි අපිට දැන් මම මෙතනින් වැඩියට පස්සේ ඉස්සර හිටපු ස්වාමීන් වහන්සේ නැහැ කියලා හිතෙනවා. අය ඇවිල්ලා වාඩි වෙනවා කියලා හිතනවා. පේන මට්ටම් අරමුණු කරලා පේන්න කලින් හිටියා. පේන කොටත් ඉන්නවා. පේනට පස්සෙත් ඉන්නවා කියන හැඟීමමයි අපිට තියෙන්නේ. හැබැයි එක මොහොතක ස්පර්ශය කියන මොහොතේ යෙදෙනකොට ඒ ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන යම්ම විඳින ස්වභාවයකින් තමයි ස්වාමීන් වහන්සේ කියලා හිතන්නේ. දැන් මේ වටාපත දැකලා ස්වාමීන් වහන්සේ කියලා හිතන්නේ නැහැ. මේ අරමුණට පහළ වෙන හිත අනුව මේක වටාපතක් කියලා දැනගන්නත් මේ සතර මහා ධාතු අවකාශයේ තියෙන රූපයට නැඹුරු වෙලා ස්වාමීන් වහන්සේ කියලා දැනගන්නත් හේතුව මොකද්ද? අර ස්පර්ශයේ යෙදෙනකොට හිත පහළ වෙලා අතරක් නෑර ස්පර්ශය කියන කාරණා යෙදෙනකොට වින්දනයක් පහළ වෙනවා. විඳින ගතියක්. ඒ අරමුණ හොඳද හෝ නරක හෝ මධ්‍යස්ථ වශයෙන් විඳින ගතියක්. ඒකට කියනවා වේදනා කියලා. ඒ ස්පර්ශේ ප්‍රත්‍ය කරගෙන ඒ අරමුණ විඳින ස්වභාවයට සාපේක්ෂව හඳුනන ගතියක් පහළ වෙනවා. ඒකට කියනවා සංඥා කියලා. ඒ ආරම්මණය පිළිබඳව චේතනාවකින් හිත මෙහෙවන ගතියක් තියෙනවා. ඒකට කියනවා චේතනා කියලා. ඒ වගේම මේ ආරම්මණය පිළිබඳව මානසිකාර කරන ස්වභාවයක් තියෙනවා. ඒකට කියනවා මානසිකාරය කියලා. එතකොට වේදනා කියන විඳින ස්වභාවය ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න අත්දැකීමට කියනවා වේදනා උපාදාන ස්කන්ධය කියලා. ඒ මොහොතේ හිත පහළ වෙනවත් සමගම ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්න හඳුනා ගැනීමට කියනවා සංඥා උපාදාන ස්කන්ධය කියලා. ඒ මොහොතේ පහළ වෙන චේතනාවට ස්පර්ශයට මානසිකාරය කියන ඉතිරි නාම ධර්ම යම් තාක් තියෙනවා නම් හිතත් එක්ක පහළ වෙන හිතේ ස්වභාවයන් යම් තාක් තියෙනවා නම් ඒවා ඔක්කොටම කියනවා සංස්කාර කියලා. චේතනාව තමයි සංස්කාරයගේ ප්‍රධානත්වය ගන්න. එතකොට ඒ මොහොතේ පහළ වෙලා තියෙන හිත විඤ්ඤාණ උපාදාන ස්කන්ධය කියලා. එතකොට ඒ මොහොතේ හිත අරමුණු කරපු රූපේ රූප උපාදාන ස්කන්ධ කියනවා. පැහැදිලිද? හරි. එතකොට දැන් මෙන්න මෙහෙම අත්දැකීමක් යෙදෙන තැන කාමාවචර භූමිය අසුරු කරන කෙනාගේ චේතනාව පිහිටන ස්වභාවයන් වෙනස්. රූප නීවරණ ධර්ම යටපත් වෙලා සමාහිත හිතකින් රූපාවචර මට්ටමක හිත පවතින කෙනාගේ චේතනාව පිහිටන අරමුණේ ස්වභාවය වෙනස්. අරූපාවචර මට්ටමක හිත පවත්වනවා නම් ඒ කෙනාගේ අර චේතනාව පිහිටන මට්ටම වෙනස්. දැන් අපි මේ කාම භූමියක ඇසුරු කරන්නේ. ඒ කාම භූමිය ඇසුරු කරනකොට කාමාවචර හිතක් තියෙන කෙනා ඒ ස්පර්ශ ප්‍රත්‍ය අත්දැකීමක් යෙදෙනකොට ඒ චේතනාව නිරන්තරයෙන්ම නැඹුරු කොට දකින්නේ සතර මහා ධාතුව පැත්තෙන්. මේ බාහිර වස්තු රූපේ දකිනකොට ඒ චේතනාව අනුව ඒ අත්දැකීම නැඹුරු කරනවා. ඒකට කියනවා භවය සකස් කර ගන්නවා. මේ සතර මහා ධාතුවේ ස්වාමීන් වහන්සේ ඉන්නවා කියලා. පැහැදිලිද? අන්නේ තැන බුදුරජාණන් වහන්සේ ඇත්ත ඇති හැටි වශයෙන් දැනගන්නකොට පැහැදිලි කරන්නේ මේ රූපය කියන්නේ මොකක්ද කියලා දැනගත්තොත් හරියටම. වින්දනය කියන්නේ මොකක්ද කියලා දැනගත්තොත්, සංඥාව කියන්නේ මොකක්ද කියලා දැනගත්තොත්, සංස්කාරය කියන්නේ මොකක්ද කියලා දැනගත්තොත්, විඥානය කියන්නේ මොකක්ද කියලා දැනගත්තොත් අන්න ඒ කෙනාට හරියට හඳුනා ගන්න පුළුවන් මේ රූප වේදනා සංඥා සංකාර අත්දැකීම් හටගන්නේ කොහොමද කියලා. එතකොට පෙර අවිද්‍යාව තණ්හාව කර්මය නිසාම මේ අත්දැකීම් යෙදෙනකොට සතර මහා ධාතුව ප්‍රත්‍ය කරගෙනම තමයි රූප අත්දැකීම් පවතින්නේ. දැන් මේ වර්ණ රූපේ පේනකොට අත්දැකීම යෙදෙනකොට ඉස්සරහින් ස්වාමීන් වහන්සේ පේනවා කියලා හිතෙනවනේ. අන්නේ පේන අත්දැකීමේ මේ මොහොතේ ඉදිලා තියෙන වර්ණ රූපයත් මේ සතර මහා ධාතුව ප්‍රත්‍ය කරගෙන පවතී. ඕගොල්ලන්ට අරමුණු වෙන වර්ණ රූපය. ඕගොල්ලන්ගේ මේ මොහොතේ තියෙන ඇහි ස්වභාවය ඒ සතර මහා ධාතුව. කන බොන ආහාර ප්‍රත්‍ය කරගෙන තමයි මේ රූප අත්දැකීම තියෙන්නේ. අන්නේ අත්දැකීම යෙදිච්ච තැන හිතට යම් අත්දැකීමක් අරමුණු වෙනවා කියලා හිතන්න. දැන් තමන්ගේ ඇහි ස්වභාවය ගත්තොත් සතර මහා ධාතුව. නිසා හටගත්ත ප්‍රසාදවත් ගතිය. බාහිර වස්තු රූපයෙන් අරමුණු වෙන වර්ණ ස්වභාවයත් මේ සතර මහා ධාතු ප්‍රත්‍ය කරගෙන අත්දකින්න ස්වභාවය. පැහැදිලිද? අන්නේ අත්දැකීමට අමතරව
ඒ අරමුණ දැන ගන්නවා, ඒ අරමුණ හඳුනා ගන්නවා, ඒ අරමුණට හිතනවා, ඒ අරමුණ වෙන්කොට දැන ගන්නවා කියන කාරණා ටික මොකක්ද? සම්පූර්ණ හිත අනුව යෙදෙන අත්දැකීම. ඒවට කියන නාම කියලා. පැහැදිලිද? එතකොට දැන් මලමිනියක S2 අරන් හිටියොත් මලමිනියට පේන්නේ නැහැනේ. ඒ අරමුණ විඳින්න හෝ හඳුනන්න හෝ හිතන්න හෝ දැනගන්න අත්දැකීම් දැනෙන්නේ නැහැනේ. ඒ මොහොතේ ස්පර්ශය කියන කාරණාව යෙදෙන්නේ නැති නිසා. විඥාන අත්දැකීම නිරුද්ධ නිසා. අපිට මේ මලමිනියකට දැනෙන්නේ නැති මේ රූපයක් පේනකොට අරමුණු වෙන අත්දැකීම් සමුදායක් තියෙනවනේ දාධ්‍යාත්මයට. අන්න ඒ සම්පූර්ණ නාම ධර්ම ටික. පැහැදිලිද? එතකොට කාම භූමි මට්ටමේ අපේ හිත මෙහෙම පෙනීමක් එනකොට ස්වාමීන් වහන්සේ කියලා මේ පැත්තට නැඹුරු වෙනකොට ඒ පැත්තේ තියෙන්නේ සතර මහා ධාතු ප්‍රත්‍ය කියන ස්වභාවයක් කියලා රූපේ වෙන් වුණොත් ඊටු සියල්ලම නාම ධර්ම කියලා හරියට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිද මම මේ කියන කාරණාව? රූපයක් පේනකොට සතර මහා ධාතු ප්‍රත්‍ය කරගෙන අත්දැකීමක් යෙදිච්ච අත්දැකීම සතර මහා ධාතු ප්‍රත්‍යයෙන් තියෙන රූප අත්දැකීම. ඒ අත්දැකීම අත් විඳින තැන යෙදෙන ආධ්‍යාත්මයේ යෙදෙන සියලුම දැනීම නාම ධර්ම. ඒ නාම ධර්ම අත්දැකීමේ තියෙන හිත යෙදිලා පවතිනවා. හිත සමග යෙදිච්ච වේදනා සංඥා සංස්කාර අත්දැකීම් තියෙනවා. පැහැදිලිද? අන්නේ මට්ටම හරියට කාමාවචර භූමියක හිත පවත්නකොට ඒ නාම රූප වෙන් කරගත්තොත් අපිට ඒ නාම රූපයක් වශයෙන් හිතේ පිළිබිඹ වෙන ගතිය අඩු වෙනවා. රූපේක අත්දැකීම කවදාකවත් නාමයක් බවට පත් වෙන්නේ නැහැ. නාම ධර්ම ඒ හේතු ප්‍රති නිසා හටගන්නේ. රූප ධර්ම ඒ හේතු ප්‍රති නිසා හටගන්නේ. මේවා මිශ්‍ර වෙන්නේ නැහැ. රූප අත්දැකීම සතර මහා ධාතු ප්‍රත්‍ය කරගෙනමයි පවතින්නේ. නාම අත්දැකීම් වල තියෙන වේදනා සංඥා සංස්කාර ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන. එතකොට වෙන්කර දැනගන්නවා කියන විඥාන අත්දැකීම ඒ මොහොතේ යෙදෙන රූපයත් නාමයත් කියන ප්‍රත්‍ය කරගෙන තමයි පවතින්නේ. කාමාවචර භූමියට අරමුණු වෙන මේ රූපය මේ කන බොන ආහාරයෙන් හැදිච්ච මේ සතර මහා ධාතු රූපය. ආධ්‍යාත්මික වේවා බාහිර වේවා. ඊට සාපේක්ෂව අරමුණක් අත්දකින්නකොට පේන, ඇහෙන, දැනෙන, දැනගන්න ආරම්මණයක් අරමුණු වෙනකොට යෙදෙන අත්දැකීම නාම. විඳින, හඳුනන, හිතන ස්වභාවය. අන්නේ විඳින, හඳුනන, හිතන ස්වභාවයනුත් ඒ මොහොතේ යෙදලා තියෙන රූප අත්දැකීමත් ප්‍රත්‍ය කරගෙන තමයි දැනගන්න ස්වභාවය තියෙන්නේ. එහෙනම් විඥාණයට හේතු ප්‍රත්‍ය වෙන්නේ සමුදේ කාරණා වෙන්නේ නාම රූපය. එතකොට අපි රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන්නේ මොකක්ද කියලා දැනගත්තා. ඒ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥානයේ සමුදේ කාරණාව තේරුම් ගත්තා. විපාකයක් වශයෙන් පෙර ජීවිතේ අවිද්‍යාව තිබ්බ නිසා, තණ්හාව තිබ්බ නිසා, කර්මයේ තිබ්බ නිසාම තමයි මේ අත්දැකීමක් යෙදෙන්නේ. ඒ අත්දැකීම යෙදෙනකොට ඒ මොහොතේ යෙදලා තියෙන රූප අත්දැකීම සතර මහා ධාතු ප්‍රත්‍යයෙන් යෙදෙන්නේ. වේදනා, සංඥා, සංස්කාර අත්දැකීම ස්පර්ශ ප්‍රත්‍යයෙන් යෙදෙන්නේ. ඒ මොහොතේ දැනගන්න අත්දැකීම නාම රූප ප්‍රත්‍යයෙන් යෙදෙන්නේ. ඒ වගේම එතන තියෙන යම්ම හට ගන්නා වූ ලක්ෂණයක් තියෙනවා නේ. ඒකට කියනවා නිබ්බති ලක්ෂණය කියලා. අන්නේ නිබ්බති ලක්ෂණයත් මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥානයන්ගේ සමුදයට හේතු වෙනවා. එතකොට රූප අත්දැකීම සමුදේ වෙනකොට එතන අවිද්‍යාව, කර්මයේ, තණ්හාව, සතර මහා ධාතු ප්‍රත්‍ය නිබ්බති ලක්ෂණය, හට ගැනීම ලක්ෂණය. වේදනා උපාදාන ස්කන්ධය හට ගැනීම, අවිද්‍යා, කර්ම, තණ්හා ස්වභාවය, ස්පර්ශ ප්‍රත්‍ය නිබ්බති ලක්ෂණය. සංඥාවේ සමුදේ කාරණාව අවිද්‍යා, කර්ම, තණ්හා, ස්පර්ශය නිබ්බති ලක්ෂණය. සංස්කාරයන්ගේ ස්වභාවය අවිද්‍යා, කර්ම, තණ්හා විපාක වශයෙන් ප්‍රත්‍ය දෙනවා, ස්පර්ශ ප්‍රත්‍ය යෙදෙනවා, ඒ වගේම හට ගන්නා වූ ලක්ෂණය. විඥාන උපාදාන ස්කන්ධයේ සමුදේ කාරණාව අවිද්‍යා, කර්ම, තණ්හා වශයෙන් විපාක ටික යෙදෙනවා. නාම සහ රූප අත්දැකීම් ප්‍රත්‍ය වශයෙන් යෙදෙනවා, නිබ්බති ලක්ෂණය. අන්නේ ඒ අත්දැකීම තමයි ස්කන්ධ පංචකයේ සමුදයට හේතු වෙන්නේ. අපි චතුරාර්ය සත්‍යයේදී දුක්ඛ සමුදයාර්ය සත්‍ය කියනකොට තණ්හාවම පෙන්වනවා. ප්‍රධාන වශයෙන් යෙදෙන තණ්හාවම දුක සමුදය වෙන්න හේතු කාරණා වශයෙන් පෙන්වනවා. ඊළඟට මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන අත්දැකීමේ නිරෝධය කියන්නේ මොකද්ද? අර ඒ මොහොතේ උපදිච්ච මොහොතට අදාළ වෙච්ච ඒ අවිද්‍යාවේ, කර්මයේ, තණ්හාවේ රූප අත්දැකීමක් නම් සතර මහා ධාතු ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට, ඒ වගේම මේ අත්දැකීමේ විපරිණාම ලක්ෂණය ප්‍රකට වෙනකොට ඒ රූප අත්දැකීම නිරුද්ධ වෙනවා. පැහැදිලිද? රූපයක ආයු කාලය කියනකොට රූපයක් නිරන්තරයෙන්ම චිත්තක්ෂණ 17ක්
පාසා හටගෙන නිරුද්ධ වෙවි පවතින. අන්නේ අත්දැකීමක් ගන්නකොට හිතකින් දැනගන්න මොහොතේ එක හිතක් පහළ වෙලා ඒ රූපේ අරමුණු කරන මොහොතේ හිත කායි කාල එක චිත්තක්ෂණයයි. හැබැයි තව අපි හිතන්නකෝ චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන රූප කලාපයක පළවෙනි චිත්තක්ෂණයේ හිත පහළ වුණා කියලා. ඒ රූප කලාපේ හට ගන්න මොහොතේ. එතකොට තව චිත්තක්ෂණ 16ක් ඉතුරු වෙලා තියෙන රූප කලාපේ පැවැත්මට. අන්නේ රූප කලාපේ පවතින තාක්කල් තමයි මේ හිතේ අරමුණු කරමින් ගමන් කරන්නේ. ඒ රූප කලාපේ නිරුද්ධ වෙනකොට ඒ රූපේ නිරුද්ධ වෙනකොට ඒ අත්දැකීම නිරුද්ධම වෙනවා. පැහැදිලිද? එතකොට රූපේ රූප උපාදාන ස්කන්ධයේ නිරෝධයට ඒ මොහොතේදී අවිද්‍යාව කර්මයේ තණ්හාව නිරුද්ධ වෙනකොට සතර මහා ධාතු ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට විපරිණාම ලක්ෂණ ඇති වෙනකොට රූපේ නිරුද්ධ වෙනවා. වින්දනය ස්පර්ශ ප්‍රත්‍යයේ තමයි ප්‍රධාන වශයෙන් වින්දනය හටගන්නේ. පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන ඒ හේතු ප්‍රත්‍ය ටිකේ නිරුද්ධ වෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙනකොට විපරිණාම ලක්ෂණ ඇති වෙනකොට විපරිණාම කියලා කියන්නේ මේ අත්දැකීම අන්‍ය ස්වභාවයටපත් වෙනවා. දැන් මොකක් හරි මෙතනින් බෝලයක් මෙහෙම පෙරළුවොත් ඒ අත්දැකීම නිරන්තරයෙන් වෙනස් වෙවි පවතිනවානේ. අන්න ඒ වගේ මේ ස්පර්ශයක් ගානේ මේ යෙදෙන අත්දැකීම විපරිණාමයටපත් වෙනවා. වින්දන අත්දැකීම. අන්න ඒ වගේ අවිද්‍යා කර්ම තණ්හාව නිරුද්ධ වෙනකොට ස්පර්ශපත්‍ය නිරුද්ධ වෙනකොට විපරිණාම ලක්ෂණ ඇති වෙනකොට වින්දනයේ නිරෝධය ඇති වෙනවා. ඊට පස්සේ සංඥා උපාදාන ස්කන්ධයත් ඒ මොහොතේ අත්දැකීමේ යෙදෙන්න හේතු වෙච්ච විපාක වශයෙන් අවිද්‍යා කර්ම තණ්හා නිරුද්ධ වෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙනකොට විපරිණාම ලක්ෂණ ඇති වෙනකොට ඒ අත්දැකීම නිරුද්ධ වෙනවා. සංස්කාරات අවිද්‍යා කර්ම තණ්හා නිරුද්ධ වෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙනකොට විපරිණාම ලක්ෂණ ඇති වෙනකොට නිරුද්ධ වෙනවා. විඥාන අත්දැකීමත් අවිද්‍යා කර්ම තණ්හා කියන විපාක ටික නිරුද්ධ වෙනකොට නාම රූප අත්දැකීම නිරුද්ධ වෙනකොට විපරිණාම ලක්ෂණ ඇති වෙනකොට ඒ ස්කන්ධ විඥාන උපාදාන ස්කන්ධයත් නිරුද්ධ වෙනවා. අන්න ඒවට කියන රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදාන ස්කන්ධයගේ නිරෝධය දැනගන්නවා කියලා. ඊළඟට නිරෝධගාමිනී පටිපදාව. රූප වේදනා සංඥා සංකාර විඥානය නිරෝධගාමිනී පටිපදාව කියනකොට මෙන්න මේ විදිහට රූපය මොකක්ද කියලා දැනගන්නවා නම් එතන යම් සම්‍යක් දෘෂ්ටියක් තියෙනවා. ඒ වගේම මේ රූපය කියන එක දැනගත්ත අර්ථය, රූප සමුදය දැනගත්ත අර්ථය, රූප නිරෝධය පිළිබඳව දැනගත්ත අර්ථය පිළිබඳව ක්‍රියාවට නංවනකොට මේ රූපේ නැවත නැවත පිරිසිදු අවබෝධ කළ යුතුයි කියලා දැනුමක් ඇති කරගන්නවා නම් රූපය කියන අත්දැකීම දැනගත්ත කෙනා ඒ අත්දැකීම ප්‍රත්‍යක්ෂ කරන්න උත්සාහවත් වෙනකොට ඒ රූපය කියන එක පිරිසිදු අවබෝධ කරගන්න ඕන. රූපයට සමුදය කියන කාරණාව දැනගත්ත කෙනා ඒ රූප සමුදය ප්‍රහාණය කරන්න ඕන කියලා දැනගන්නවා නම් රූප නිරෝධය සාක්ෂාත් කරගන්න ඕන කියලා දැනගන්නවා නම් රූප නිරෝධගාමී ප්‍රතිපදාව වඩන්න ඕන කියලා දැනගන්නවා නම් මෙන්න මේ කාරණා දැනගත්ත ස්වභාවය යම් සම්‍යක් දෘෂ්ටියේ ප්‍රබල භාවයක් තියෙනවා. සරල කරොත් මෙහිම පේන අත්දැකීම යෙදෙනකොට ඒ අත්දැකීමේ තියෙන රූපය හරියට පිරිසිදු අවබෝධ කරගෙන ඒ අත්දැකීමේ තියෙන රූප සමුදය ප්‍රහාණය කරගෙන රූප නිරෝධය සාක්ෂාත් කරගෙන මාර්ගයේ ප්‍රතිපදාව වඩනවනම් අන්නේ අවස්ථාව තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ පේන ස්වභාවයට දැන් හිත තියමු අපේ තම තමන්ගේ ජීවිතේට ස්වාමීන් වහන්සේ පේනකොට තින්නම් සංගති කියන අත්දැකීමක් ආධ්‍යාත්මයේ දෙනවා. ඒ අත්දැකීම ප්‍රකට වෙන්නේ රූපයකින්, වින්දනයකින්, සංඥාවකින්, සංස්කාරයකින්. අන්නේ ඒ අත්දැකීම යෙදෙනකොට චේතනාවෙන් මේ පැත්තට කොච්චර බාහිරට නැඹුරු වුණත් ඇත්තම අත්දැකීම යෙදලා තියෙන්නේ මේ හේතු ප්‍රත්‍ය නිසා ඒ මොහොතේ හට ගන්න අත්දැකීම. ඒකට කියන පච්චුප්පන්න අත්දැකීම. ඒ අත්දැකීම මේ හේතු ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. අන්න එතනට හිත තිබ්බොත් අත්දැකීම විඳ ගන්න කෙනාගේ හිත මේ පැත්තට නැඹුරු වෙන්නේ නැහැ. පේන අත්දැකීම ඉස්සරහින් ස්වාමීන් වහන්සේකින් තැනට නැඹුරු වෙන පේන ස්වභාවයක් තියෙනවා. ඇහෙන අත්දැකීම ඉස්සරහින් ස්වාමීන් වහන්සේ කතා කරන ස්වාමීන් වහන්සේ කියන තැනට පුද්ගල භාවයෙන් ඇසුරු වෙන්නේ නැහැ. ඇහෙන ස්වභාවයක් තියෙනවා. පැහැදිලිද? ඒ මොහොතේ හේතුන් නිසා ප්‍රත්‍යයන් නිසා හටගන්න අත්දැකීමක්. ඒ හේතු ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන අත්දැකීමක්. අන්න එතනට නුවණ පවත්වන එකට තමයි සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ. ඒ නුවණ පැවැත්වීම එහෙම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා මනාකොට දැනගනිමින් ඒ පිරිසිදු අවබෝධ කරගනිමින් සමුදය ප්‍රහාණය කරමින් නිරෝධය සාක්ෂාත් කරමින් මාර්ගයේ වැඩිම පිළිබඳව සම්‍යක් දෘෂ්ටිය ඇති වෙනකොට නුවණ පහළ වෙනකොට ඒ අනුව පවත්නා මානසිකාරයට තමයි සම්මා සංකප්පය කියන්නේ.
ඒ මොහොතේ හේතුප්‍රත්‍ය නිසා හටගත් අත්දැකීම හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන බව අවබෝධ කිරීමට යම් මානසිකාරයක් පවත්වනවා නම්, මනස යොමු කරන ස්වභාවයක් තියෙනවා නම්, යෝනිසෝ මානසිකාරයක් තියෙනවා නම්, සම්මා සංකප්පයක් තියෙනවා නම්, සම්මා විතක්කයක් තියෙනවා නම්, ඒකට කියන සම්මා සංකප්ප කියලා. එහෙම අවබෝධ කර ගැනීමට ඒ මොහොතේ කය, වචනය, දිවි පැවැත්මේ යම්ම යහපත් භාවයක් තියෙනවා නම්, ඒකට කියනවා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා. ඒ මොහොතේ එහෙම අවබෝධ කර ගැනීම පිණිස යම් වීරියක් තියෙනවා නම්, ඒකට කියනවා සම්මා වායාමය කියලා. ඒ මොහොතේ යෙදිච්ච සිහියක් තියෙනවා නම්, ඒකට කියනවා සම්මා සතිය කියලා. ඒ මොහොතේ යෙදිච්ච එකඟකමක් තියෙනවා නම්, ඒකට කියනවා සම්මා සමාධිය කියලා. එතකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියලා කියන ප්‍රඥා ශික්ෂාව. වාචා කම්මන්ත ආජීව සම්මා වෙනකොට සීල ශික්ෂාව. වායාම සති සමාධි කියලා කියන සමාධි ශික්ෂාව. එතකොට ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් සංග්‍රහ වෙවි වැඩෙනකොට, ප්‍රායෝගිකව ප්‍රතිපදා වැඩෙනකොට, එක මොහොතක මේ පේන අත්දැකීමේ යථා ස්වභාවය හරියට අවබෝධ කරොත්, ඒ හේතු නිසා හටගන්න අත්දැකීම හේතු නිසා හටගන්න බව සමුදය කාරණා මනාකොට දැනගත්තොත්, හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන බව මනාකොට දැනගත්තොත්, ඒක තමයි දුක පිරිසිඳ අවබෝධ වෙනකොට සිද්ධ වෙන්නේ. දුක පිරිසිඳ අවබෝධ වෙනකොට සමුදය කියන කාරණාව ප්‍රහීන වෙනවා, නිරෝධය කියන එක සාක්ෂාත් වෙනවා, මාර්ගය වැඩෙනවා. සමුදය කියන එක ප්‍රහීන වෙනකොට දුක පිරිසිඳ අවබෝධ වෙනවා, නිරෝධය සාක්ෂාත් වෙනවා, මාර්ගය වැඩෙනවා. නිරෝධය සාක්ෂාත් වෙනකොට දුක පිරිසිඳ අවබෝධ වෙනවා, සමුදය ප්‍රහාණය වෙනවා, මාර්ගය වැඩෙනවා. මාර්ගය වැඩෙනකොට දුක පිරිසිඳ අවබෝධ වෙනවා, සමුදය ප්‍රහාණය වෙනවා, නිරෝධය සාක්ෂාත් වෙනවා. එක ආර්ය සත්‍යයක පිරිසිඳ අවබෝධයක් යෙදෙනකොට අනිත් අංග ඒ අනුවම යෙදී පවතිනවා. අනිකුත් ආර්ය සත්‍යයන් ඒ අනුව පිහිටා සිටිනවා. එතකොට නිරෝධය කියලා කියන්නේ සෑම අත්දැකීමකම ඒ මොහොතේ සකස් වෙච්ච හේතුන් ප්‍රත්‍ය නිසා සකස් වෙච්ච අත්දැකීම හේතු ප්‍රත්‍යයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන බව එළඹ සිටිනවා නම්, අන්නේ මොහොත නිරෝධය කියලා කියනවා. අපි වෙනදත් උදාහරණයක් කතා කරනකොට විස්තර කරන්නේ, අත්පුඩියක හඬ ඇහෙනකොට මේ වම් අත දකුණු අතේ ගැටෙන මොහොතේම තමයි හඬ කියන එක උපදී. ඊට කලින් මේ හඬ තිබුණාද? නැහැ. ඊට පස්සේ හඬ තියනවද? නැහැ. මේ වම් අත දකුණු අතේ ගැටෙන්න ඕනේ, මේ මොහොතේ උත්සාහය දෙන්න ඕනේ. එතකොට හඬ කියන එක අත්දැකීම ඇති වෙනවා. ඒ හේතු ටික යෙදීම නැති වෙච්ච ගමන් ඒ අත්දැකීම සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා. අන්න ඒ වගේ මේ මොහොතේ ස්වාමින්වහන්සේ පේනවා කියන ස්වභාවය අත්දකිනකොට, ඒ මොහොතේ යෙදිච්ච රූපය, ඒ මොහොතේ යෙදිච්ච ඇහැ, ඒ මොහොතේ දැනගත්ත හිත යෙදෙන මොහොතේම තමයි මේ අත්දැකීම පෙනීම කියන ස්වභාවය හටගන්නේ. ඒ හේතු ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට, ගෙවන් වෙනකොට, විපරිණාම වෙනකොට ඒ අත්දැකීම සම්පූර්ණ නිරුද්ධයි. අන්නේ නිරුද්ධ බව අවබෝධ කරගත්තොත් සෑම මොහොතකම නිරෝධය තමයි ආරම්භ වෙන්නේ. හැබැයි අපිට වෙන්නේ මේ නිරුද්ධ බව හරියට තේරුම් ගත්තේ නැති වුනහම, දැන් S2 මේ පෙනීම ස්වභාවය ඇති කරලා අහක් වෙන අතකට හිත යොමු කරනකොට පෙනිච්ච අත්දැකීමේ ස්වාමීන් වහන්සේ තාම ඉන්නවා කියලානේ අපිට හිතෙන ඉස්සරහ. දැන් S2 පියා ගන්නකොට අර පෙනිච්ච අත්දැකීම සම්පූර්ණ නිරුද්ධයි කියලා නෙමෙයි දැනෙන්නේ. S2 පියාගත්තත් ඉස්සරහ තාම මේ අත්දැකීම ඉන්නවා කියලා හිතෙන්නේ. හැබැයි අර නිරෝධයට හිත යොමු කරොත් පේන අත්දැකීම පේන ස්වභාවය නිරුද්ධ වෙනවා. එතකොට අනාගතයට, අතීතයට හිත යොමු වෙන්නේ නැහැ. අතීතයේ හිටියා කියන අත්දැකීමට හෝ අනාගතේ ඉන්නවා කියන අත්දැකීම හිත යොමු වෙන්නේ නැතුව පච්චුප්පන්න මොහොත මනාකොට පිරිසිදු අවබෝධ කරගන්න. පච්චුප්පන්නයි කියලා කියන්නේ හේතුන් ප්‍රති නිසා හටගත් අත්දැකීම හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. අන්නේ නිරෝධය මනාකොට සාක්ෂාත් කළොත් එතකොට අර සමුදය ප්‍රහීන වෙනවා. තණ්හාව කියන එක ප්‍රහීන වෙවි තමයි මානසිකාරය දෙන්නේ. අන්නේ කෙනාට තමයි නිරෝධය අනුව අඛණ්ඩ මානසිකාරයක යෙදුනොත්, ඒ ෂණ මාත්‍ර වශයෙන් යම්ම ඕලාරික මට්ටමින් නම් පැහැදිලි කරොත්, සීල ශික්ෂාවට සාපේක්ෂව කතා කරොත්, වෙනදා කවුරු හරි බනිනකොට පෙරලා අපි බනිනවා නම්, බනින්නේ ඒ බැනීමට අදාළ ශබ්ද ටික කියපු කෙනා තාම ඉන්නවා කියන හැඟීමෙන්නේ. ඒ මොහොතේ හටගන්න ශබ්දය ඒ මොහොතේ නිරුද්ධ වුණා කියලා දැනගත්තොත්, ඒකට ඒ ශබ්දෙට වටිනාකමක් දුන්නේ නැත්නම්, එතන සීලයට සාපේක්ෂව හිත සංසිඳන නේද? නිවීමක් ඇති වෙනව නේද? පෙරලා බැනීම නිසා තමන්ගේ හිත කය වෙහෙසටපත් වෙන ස්වභාවය අඩු වෙනවා. සීලයට සාපේක්ෂව නිවෙනවා. නීවරණ ධර්මයන්ගෙන් එහෙම වචනයක් ඇහෙනකොට හිත කැළඹෙනවා නම්, යාට මෙහෙම කියන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, මෙහෙම වැඩක් දෙන්න ඕනේ කියලා මොකක් හරි හිතෙනවා නම්, අර හිත විසිරෙන ස්වභාවයක් තියෙනවා නම්, අන්නේ ස්වභාවය නැති වෙනවා. අර සද්දය ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැනගත්තොත්, නීවරණයෙන් සාපේක්ෂව නිරුද්ධ වෙනවා, නිවෙනවා.
ප්‍රඥා ශික්ෂාව කියලා කියන්නේ ඒ මොහොතේ හේතුප්‍රත්‍ය නිසා හටගත් අත්දැකීම හේතු නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙච්ච බව එළඹ සිටිනවා නම් අන්න එතකොට මොහොතක් ගානේ සැනසීම නිවීම ඒකට කියනවා තදංග නිබ්බුතිය කියලා. ඒ සැනසීම සැහැල්ලුව සැපය කියන එක අත්දක ගන්න පුළුවන් නම් අන්න ඒක අඛණ්ඩව අනවර්තිතව හිත වඩන්න ඕන. පේන අත්දැකීමේ පේන ස්වභාවයේ අත්දැකීම නිරුද්ධ වෙන බව. ඇහෙන අත්දැකීමක තියෙන ඇහෙන ස්වභාවයේ හේතුප්‍රත්‍ය නිසා හටගෙන නිරුද්ධ වෙන බව. දැනෙන අත්දැකීමක දැනෙන ස්වභාවය හේතුප්‍රත්‍ය නිසා හටගෙන නිරුද්ධ වෙන බව. දැනගන්න අත්දැකීමක දැනගන්න ස්වභාවය හේතුප්‍රත්‍ය නිසා හටගෙන නිරුද්ධ වෙන බව. එහෙම අඛණ්ඩව තදංග නිබ්බුතිය ඔස්සේ අනවර්තිතව නිරෝධය ඔස්සේ හිත පවත්වනකොට ඒ ස්කන්ධයන්ට කෙලෙසුන්ට බැඳෙන ස්වභාවය ගෙවන් වෙනකොට තණ්හාව අතහැරෙනකොට ඒ හිත නිවන අරමුණු කරලා පිහිටා සිටින මට්ටමට කියනවා මාර්ගඥාන කියලා. මුලින්ම එහෙම ආරම්මණයක අරමුණු වෙනකොට මේ බාහිරින ස්වාමින් වහන්සේ කෙනෙක් ඒ අරමුණු කරගන්න මම කියලා හැඟෙන හැඟීම් සත්පුද්ගල ආත්ම භාවයෙන් ඇසුරු කරන ditthi ස්වභාවය දුර වෙනවා. ඒ වගේම මේ අත්දැකීමක පිළිබඳව ධර්මතාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ පිළිබඳව මාර්ගයේ ප්‍රතිපදාව වඩන ලද ආර්යුත්තමයන් වහන්සේලා පිළිබඳව අතීතේ මං හිටියද නැද්ද අනාගතේ මං ඉන්නවද නැද්ද දැන් මං ඉන්නවද නැද්ද කියලා මේ තුන් කාලයේ ආරම්භය සැක සංකා විමති ස්වභාවය තමන් වඩන ශික්ෂාව පිළිබඳව සැක සංකා විමති තියෙනවනම් ඉදප්පච්චිතා පටිච්චසමුප්පන්න ධර්මයේ පිළිබඳව සැක සංකා තියෙනවනේ ඒ සියල්ලම දුර වෙන අවස්ථාව පළවෙනි මාර්ගඥාන. ඒ වගේම නිවීම කියලා යම්ම හෝ වෘතයක් රැක්කනම් සීල වශයෙන් පරාමාසයන් තිබුණා නම් සීලයේ දැඩිව ග්‍රහණය වෙච්ච ස්වභාවයන් තිබ්බනම් නිවීම උදෙසා ඒවා අතහැරෙන මට්ටම තමයි පළවෙනි මාර්ගඥාන. එක අත්දැකීමක් යෙදෙනකොට සක්කාය දිට්ඨි මට්ටම, සීලබ්බත පරාමාස මට්ටම, විචිකිච්ඡා මට්ටම ප්‍රහීන වීම තමයි සෝවාන් මාර්ගඥානයේ පහළ වීම කියලා කියන්නේ. ඒ කෙනාටත් නැවත නැවතේ පේන අත්දැකීම්, ඇහෙන අත්දැකීම්, දැනෙන අත්දැකීම් එනකොට ඒ දිට්ඨි මට්ටම්, විචිකිච්ඡා මට්ටම්, සීලබ්බත පරාමාස මට්ටම් ගෙවුනට කාමරාග පටිග කියන ඒ වගේ හිත තාම ග්‍රහණය වෙනවා. අවිද්‍යාව තණ්හාවේ සියලුම අවිද්‍යාව තණ්හාව යෙදිච්ච ක්ලේශයන්ගේ දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මට්ටම් කියන සංයෝජන ගෙවුනට පේන අත්දැකීමේ වින්දනයන්ගෙන් සංඥාවන්ගෙන් විතර්කයන්ගෙන් සංකල්පමය වශයෙන් පින වෙන ගතියට බැඳෙනවා නම් ඒකට කියනවා ඇලෙනවා නම් ඒකට කියනවා කාමරාගය කියලා. ඒ අත්දැකීම අමනාප ස්වභාවය අත්දැකීමක් හදනකොට ගැටීමෙන් ඒකට පින වෙවි හිත ගැටෙන ස්වභාවයකට තියෙනවා නම් පටිගය කියලා කියනවා. අන්නේ මට්ටම් වල තියෙන ඕලාරික මට්ටම් ගෙවෙන්නේ ඒ අත්දැකීම් මෙදෙනකොටත් අර විදිහටම ඒ පංච උපාදාන ස්කන්ධයේ සමුදය වේය අරමුණු කරොත්ම පමණයි. එහෙම සමුදය වේය අරමුණු කරනකොට මේ තදංග නිබ්බුතිය නැවත එළඹ සිටින මට්ටම දක්වා හිතපත් වුණොත් ඕලාරික මට්ටමේ තියෙන කාමරාග පටිග ගෙවන් වෙනවා. හැබැයි සියුම් මට්ටමේ තියෙන කාමරාග පටිග ඉතුරු වෙනවා. ඒ සියුම් මට්ටමේ තියෙන කාමරාග පටිග ඇසුරු කරමින් රූප පේනකොට, ශබ්ද ඇහෙනකොට, ගන්ධ රස පහස අරමුණු වෙනකොට, මනසින් අරමුණක් දැනගන්නකොට ඒ සියලුම කාමරාග පටිගයන් ප්‍රහීන වෙන විදියට උදේවැය වැඩුණොත් ස්කන්ධ පංචකයේ සමුදේවැය අරමුණු කරමින් හිත පවත්වනකොට ඒ තදංග නිබ්බුතිය අනුව අඛණ්ඩ වනවර්තිත හිතපත් වෙනකොට ඒ ස්කන්ධ පංචකයේ ආරම්භය කෙලසුන් අතහැරීමෙන් හිත පවත්වනකොට පටිනිස්සග්ගය අනු හිත පවත්වනකොට නිවීමෙහි නැවත එළඹ සිටින මොහොතෙන් මාර්ග ඥානය අරමුණු වීම තමයි අනාගාමී මාර්ග ඥානය කියලා කියන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියන ඒ සංයෝජන ධර්මයන් සියල්ල ප්‍රහීන වුණත් අත්දැකීමක් යෙදෙනකොට රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච අවිජ්ජා කියන සංයෝජනයන්ගෙන් හිත කැළඹෙනවා. අන්නේ කැළඹෙන ස්වභාවය ගෙවන් වෙනකොට එතන ඇත්ත ඇති හැටි අවබෝධ කරමින් ඒ රූප වේදනා සංඥා සංඛාර විඥානයන් ප්‍රහීන කරන්න එතන යථා ස්වභාවය අවබෝධ කර ගැනීම තුළ තමයි ඒ ක්ලේශ ධර්මයන් ගෙවන් වෙන්නේ. රූප රාග, අරූප රාග කියලා කියන්නේ මෙහෙම පේන අත්දැකීම යෙදෙනකොට භව රාගය කියලා කියන්නේ දැන් කාමරාග පටිගය කියනකොට ඒ අත්දැකීම සතර මහා ධාතුවේම කියලා හිතන ගතිය. මේ ස්වාමීන් වහන්සේ පේනකොට මේ පැත්තෙම කියලා හිතන ගතිය. එහෙම නැත්නම් තමන්ගේ රූපේ දකිනකොට මේ ඒ පේන අත්දැකීම මේ සතර මහා ධාතුවම කියලා හිතන ගතිය. ආධ්‍යාත්මික වේවා බාහිර වේවා. එතකොට සතර මහා ධාතුවේ කාමරාගෙන් හෝ පටිගෙන් කැළඹෙන්නේ නැති වුණාට ඒ සතර මහා ධාතුවේ අසුරු කරමින්ම අරමුණු කරපු ඒ රූපේම ඡායාවක් එක්ක ගනුදෙනු කරන මට්ටම තමයි රූප රාග කියලා කියන්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේ ඔයගොල්ලන්ට පේනකොට මේ සතර මහා ධාතුවේ වෙන්ව ආධ්‍යාත්මික දැනෙනවනේ අත්දැකීමක්.
දැන් මෙහෙම S2 පියාගත්තොත් දැන් මාව දිහා බලන් ඉන්නේ. දැන් හැම කෙනාම S2 පියාගත්තොත් ඕගොල්ලන්ගේ හිතට අරමුණු වෙනවනේ වාඩි වෙලා ඉන්න ස්වාමීන් වහන්සේ කියලා ඡායාවක් වගේ රූපයක් අරමුණු වෙනවනේ. අන්නේ රූපයත් එක්ක තමයි බැඳීම තියෙන්නේ. කාමාවචර භූමියේදී වෙන්නේ මේ සතර මහා ධාතුවේ දකින්න රූප අත්දැකීමම Taman දැනගන්න නාම අත්දැකීමත් එක්ක එකට ගැට ගන්න ස්වභාවය. එතකොට අර හරියට අපි හීනෙක ඉන්නකොට හීනේදී අපි ඇඳේ නිදාගෙන හිටියොත් අපි නිදා ඉන්න බව නෙමෙයි තේරෙන්නේ. හීනේ කරන කියන දේත් එක්ක ඇත්ත වෙලානේ හිත පවතින්නේ. අන්න ඒ වගේ මේ රූපයක නාම මාත්‍රිකව අරමුණු රූපයත් එක්ක තමයි රූප රාගය තියෙන්නේ. අන්නේ ඒ අත්දැකීම මනාකොට පිරිසිඳ අවබෝධ කරගත්තොත් රූප රාගය ඒ රූපය සමතික්‍රමණය කරලා ඒ දැනගන්න රූප සංඥාව සමතික්‍රමණය කරලා නානා සංඥාව මෙනෙහි කරන්නේ නැතුව පටිඝ සංඥාවන් ඉක්මවලා අනන්ත ආකාශය කියන තැනට බැඳෙන ගතිය තමයි අරූප රාග කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒ අරමුණු කරන හිතේ ස්වභාවයට බැඳෙන ගතිය තමයි විඥානංචයතන කියන ස්වභාවයට බැඳෙන ගතිය තමයි අරූප රාගය කියන්නේ. එහෙම නැත්නම් කිසිත් නැහැ කියන ස්වභාවයට බැඳෙන ගතිය තමයි අරූප රාගය කියලා කියන්නේ. එහෙම නැත්නම් නේව සංඥාන කිසිව ඇත්තේද නැත්තේද නැති ස්වභාවයට සංඥාව වශයෙන් අරමුණු කරන ස්වභාවය තමයි අරූප රාගය කියන්නේ. අන්නේ බැඳීමුත් අතහැර ගන්න පුළුවන් වුණොත් ඒක නා හරියට යේච රූපේ පරිඥාය කාමාවචර රූපයත් පිරිසිදු අවබෝධ කරගන්නවා රූපාවචර මට්ටමේ රූපයත් පිරිසිදු අවබෝධ කරගන්නවා අරූපේසු අසන්තිත අරූපේ හිත පිහිටවන්නේ නැතුව නිරෝධේ මුච්ඡanti නිරෝධේ අරමුණු කරමින් හිත විමුක්ත වෙනවා නම් අන්නේ තමයි මායයා සම්පූර්ණයෙන්ම ඉක්මවපු කෙනෙක් බවට පත් වෙන්න හැකියාව ලැබෙනවා. එතකොට එහෙම රූප රාග අරූප රාග වශයෙන් අරමුණු වෙනවා නම් මාන්නේ වශයෙන් මැනීමක් වශයෙන් ස්වාමීන් වහන්සේ පේනකොට ඉස්සරහින් ඉන්නවා ස්වාමීන් වහන්සේ මම මෙතන ඉන්නවා කියලා යම් මැනීමක් තියෙනවා මේ අතරක. ඒ වෙමි කියන හැඟීමෙන් අස්මි කියන හැඟීමෙන් තමයි මේ මැනීම වෙන්නේ. අන්නේ මැනීම ඒ විදිහට ස්කන්ධ පංචකයේ උදේවැය දකින්නකොට සමුදේවැය දකින්නකොට නිරෝධය අරමුණු කරගන්නකොට ඒ මැනීමත් ගෙවන් වෙනවා නම් රූප රාග අරූප රාග මාන උද්දච්ච කියලා කියන්නේ ආරම්මණයක් ඇති වෙනකොට හිත යම් විදිහකට විසිරෙන ගතිය යම් කම්පනයක් ඇති වෙනවා හිතට. ඒ විසිරෙන ගතිය සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරගන්න පුළුවන් නම් රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා ඒ අත්දැකීමේ ඇත්ත ඇති හැටිය නොදැක්ක යම් ප්‍රමාණයක් තිබ්බනම් සියලුම අවිජ්ජාවේ ප්‍රහීන වෙන මට්ටම තමයි සමුච්ඡේද වශයෙන් අවිජ්ජාව දුරු කරගන්නවා කියලා කියන්නේ. එතකොට රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන ඒ සංයෝජන උද්ධම්භාගයේ සංයෝජනයත් ප්‍රහීන වෙච්ච තැන තමයි සැබෑම නිවීමක් සැබෑම නිරෝධයක සැනසීමක් අත්දැකීමක් එළඹ සිටවා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් එහෙම ශාසනික ප්‍රතිපදාවක් වඩන කෙනා මූලික වශයෙන් මේ අත්දැකීම් හරියට හඳුනාගෙන ඒවා හටගන්න සමුදේ වෙන්නේ කොහොමද නිරෝධ වෙන්නේ කොහොමද මේ මාර්ගය වඩන්නේ කොහොමද කියලා තේරුම් ගත්ත කෙනාට තමයි ශාසනික වශයෙන් ප්‍රතිපදාව යෙදෙන්න තියෙන්නේ. දැන් කොහොමද ඇහැ ආරක්ෂා කරගන්නේ? ඇහෙන් අරමුණක් එනකොට මේ මට්ටම් මේ මට්ටමට කෙලෙස් දුරු කරන විදිහට මේ රූප වේදනා සංඥා සංඛාර විඥානයන් පිරිසිදු අවබෝධ කරගනිමින් සමුදය කියන තණ්හාව ප්‍රහීන කරමින් නිරෝධය සාක්ෂාත් කරමින් මාර්ගය වැඩෙන විදිහට කොහොමද කටයුතු කරන්නේ? අන්නේ ඒ සඳහා උත්සාහවත් වෙන මොහොතක් ගානේ මාර්ගයේ වැඩිවීමට පිළිපන් බවට පත් වෙනවා. මෙහෙම සත්පුරුෂ ආශ්‍රයෙන් වචන සද්ධර්මයේ අහුව කෙනාට දැන් තම තමන්ට තමයි ඊළඟ වැඩේ තියෙන්නේ. යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව. බාහිරාංග සම්පූර්ණ කරගත්ත කෙනා ආධ්‍යාත්මික නැඹුරු වෙමි යෝනිසෝ මනසිකාරය පවත්වන්න ඕනේ. නිරන්තරයෙන්ම සෑම අරමුණක නිබ්බිදාව විරාගයේ නිරෝධයේ ඇති වෙන විදිහට ප්‍රතිපදාව වඩන්න ඕනේ. ඒකට කියන ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා. එතකොට ඇහෙන් අරමුණක් එනකොට නිවීම සාක්ෂාත් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. කනෙන් අරමුණක් එනකොට නිවෙන්න දක්ෂ වෙන්න ඕනේ. නාසයෙන් දිවෙන් කයෙන් මනසින් අරමුණක් එනකොට නිවෙන්න දක්ෂ වෙන්න ඕනේ. අන්න ඒ කෙනා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් මේ ත්‍රි ශික්ෂා වැඩෙමින් තමයි ප්‍රතිපදාව දියුණු කරන්න ඕනේ. මෙහිම අවබෝධයක හිත පවත්වන්න හිත සංසුන් නැත්නම් මෙහිම අවබෝධයකටපත් වෙන්න හැකියාව ලැබෙන්නේ. ඒ නිසා සමාධි ශික්ෂාව අනුග්‍රහ වෙනවා ප්‍රඥා ශික්ෂාවට. හිත සංසුන් වෙන්න නම් කය වචන දෙක සංවර වෙන්න ඕනේ. එහෙනම් සීල ශික්ෂාව අනුග්‍රහ වෙනවා සමාධි ශික්ෂාවට. දැන් එහෙම කෙනෙක් මේ මොහොතේ වාඩි වෙලා ඉන්නේ හැම කෙනාම. දැන් මේ මොහොතේ මේ අනුශාසනාව කරනකොට ඊයේ වෙච්ච දේවල්, කරන්න තියෙන දේවල්, අතීතයේ වෙච්ච දේවල් හිත හිටියානම් මේ කියපුව අතරමැද ඔක්කොම හිඩස් තියෙනවා. හරියට අර්ථය පරිපූර්ණ වෙන්නේ නැහැ. මේ යමක් අහනකොට ඒ අත්දැකීමේ යථා ස්වභාවයට හිත තියෙනවා නම් එහෙන ස්වභාවයක් තියෙනවා. යමක් පේනකොට යථා ස්වභාවයට හිත තියෙනවා නම් පේන ස්වභාවයක් තියෙනවා. යමක් ගන්ධයක් දැනෙනකොට
යථා ස්වභාවයට හිත තියෙනවා නම් දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒ ගන්ධයට පුද්ගලයා ආයන් දෙන්නෙත් නැහැ, දේවල් ආයන් දෙන්නෙත් නැහැ. පේන අත්දැකීමට පුද්ගලයා ආයන් දෙන්නෙත් නැහැ, දේවල් ආයන් දෙන්නෙත් නැහැ. ඇහෙන අත්දැකීමට දේවල් ආයන් දෙන්නෙත් නැහැ, පුද්ගලයා ආයන් දෙන්නෙත් නැහැ. ආධ්‍යාත්මික දැනුණත්, බාහිර දැනුණත් පොදුම එකම ධර්මතාවය. එතකොට දිවෙන් රසයක් අරමුණු කරනකොට පුද්ගලයා ආයන් දෙන්නෙත් නැහැ, දේවල් ආයන් දෙන්නෙත් නැහැ. කයෙන් පොට්ටබ්බයක් අරමුණු කරනකොට පුද්ගලයා ආයන් දෙන්නෙත් නැහැ, දේවල් ආයන් දෙන්නෙත් නැහැ. මනසින් අරමුණක් හිතනකොට දැන් මෙතන ඉඳන් gedara සිහිපත් කරනකොටත් ඒ අත්දැකීම දැන ගැනීමක් කියන තැන හිත තිබ්බොත් ඒ අත්දැකීම gedarකට නැඹුරු කරන්නේ නැහැ. ඒ මොහොතේ දැනගන්න අත්දැකීම නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන බවට හිත තියෙනවා. මොකක් හරි මේ කියන ක්‍රමයේ හරියද වැරදිද කියලා හිතකින් දැනගන්නකොටම ඒ දැන ගැනීම මාත්‍රේ නිරුද්ධයි කියලා අරමුණු කරන්න දක්ෂ වෙන්න ඕනේ. මේක හරියද වැරදිද කියලා හිත පහළ වෙනකොටම ඒ අනිත්‍ය භාවය තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි හිතෙනවා නම් දැනගන්නවා නම් මනසට ආරම්භණයකී එතන අනිත්‍ය භාවයේ දකින්න දක්ෂ වුණොත් තමයි හිත අකණ්ඩව අනවර්තිතව නිරෝධය අනුව දිනු කරගන්න හැකියාව ලැබෙන්නේ. අන්න එහෙම කෙනෙක් වාඩි වෙලා ඉන්නකොට මේ මොහොතේ ඔයගොල්ලන්ට දැනෙන්න ඕනේ වාඩි වෙලා ඉන්න බව. සිහිය තියෙන්න ඕනේ. ප්‍රතිපදාව වඩනකොට සතිපට්ඨානය කියන එක බොහෝසේ වැදගත් වෙනවා මේ යථාභූත ඥාන දර්ශනීය පිණිස. එක සූත්‍රයකින් පැහැදිලි කරලා සති සම්පජාඤ්ඤ සූත්‍රයේදී පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක්ට සති සම්පජාඤ්ඤය වැඩෙනවා නම් ඒ කෙනාට ඒකාන්තයෙන් හිරියොතක් වැඩෙනවා කියලා. හිරියොතක් තියෙනවා නම් ඒකාන්තයෙන් ඒ කෙනාට ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා කියලා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා නම් ඒකාන්තයෙන් ඒ කෙනාට සීලය පරිපූර්ණ වෙනවා කියනවා. සීලය පරිපූර්ණ වෙනවා නම් ඒ කෙනාගේ සමාධිය හැදෙනවා කියනවා. සමාධිය හැදෙනවා නම් යථාභූත ඥාන දර්ශනය ඇත්ත ඇති හැටි අවබෝධ වෙනවා කියනවා. යථාභූත ඥාන දර්ශනයෙන් ඇති වෙනවා නම් ඒ කෙනාට විඥා විමුක්ති පහළ වෙනවා. අවබෝධය නුවණ නිවීම සාක්ෂාත් වෙනවා. ඒකට සති සම්පජාඤ්ඤයෙන් කරන්නේ හැම මොහොතකම ඒ මොහොතේ දැනුවත් භාවය පවත්වනවා. ඒ දැනුවත් භාවය පවත්වනකොට සම්පජාඤ්ඤය කියලා කියන්නේ දැනුවත් භාවයේ තුල ඒ අත්දැකීම වෙනදට වඩා දැනගන්නවා. මොන වින්දනද පහළ වෙන්නේ, මොන සංඥාද පහළ වෙන්නේ, මොන විතර්කද පහළ වෙන්නේ. එහෙම වාඩි වෙලා ඉන්නකොට කයට දැනෙන අත්දැකීම තුල මොන වින්දන, සංඥා, විතර්කද පහළ වෙන්නේ. රූපයක් පේනකොට තමන්ගේ හිත ඒ රූපයක් කියලා දැනගන්න තැන තමන්ගේ හිත වින්දනයෙන්, සංඥාවන්ගෙන්, විතර්කයෙන් කැළඹෙනවනම් ඒව දැනුවත්ව තමයි හටගන්නේ. හැබැයි එතන දැනුවත් සති සම්පජාඤ්ඤය නැති වුණොත් අපි හිතමුකෝ කැමති රූපයක් දකිනවා කියලා. එතකොට හිරියොතප් කියන්නේ ඒ මොහොතේ ඒ රූපයට නැඹුරු වෙලා ලැජ්ජ බයක් නැති වුණොත් ඒ කෙනාට බනින්න හෝ ඒ කෙනා සමග කායික වශයෙන් කටයුතු කරන්න හොයදෙන. රූප අත්දැකීමක් දකින්නකොට පේන ස්වභාවය හිතේ යෙදුනේ නැත්තම් සති සම්පජාඤ්ඤයට ඒ වින්දන සංඥා විතර්ක හරියට හඳුනා ගන්න බැරි වුණොත් ඒවට ආස්වාදයෙන් කැළඹුණොත් ලස්සන මලක් දකින්නකොට ඒක ළඟට ගිහිල්ලා බලන්න හිතෙනවා. ඒක සුවඳ කරන්න හිතෙනවා. මේ සාමාන්‍ය මට්ටමේ පැහැදිලි කරොත්. ඒ විදිහට ගත්තාම ඒ වගේ අර ඒ මොහොතේ අපි දැන් භාවනා කරන කෙනෙක් පිරිසක් නම් ඒ මොහොතේ අකුසලයක් නේ වැඩෙන්නේ. හිත ආස්වාදයෙන් කැළඹීමක් නේ වැඩෙන්නේ. නීවරණ වැඩිවීමක් නේ. අන්නේ නීවරණ උපදවා ගැනීමත් බයක් වශයෙන් දකිනවා. ඒ නීවරණ උපදවා ගැනීමත් ලැජ්ජිත කාරණාවක් වශයෙන් දකිනවා. ඒක තමයි සති සම්පජාඤ්ඤයෙන් හැදෙන හිරියොතප් ගතිය කියලා කියන්නේ. ඒක ඕලාරික මට්ටමේ නම් සියුම් අරමුණක් දක්වා විස්තර කරන්න පුළුවන්. සද්දයක් අහනකොට ඒකට හරියට සති සම්පජාඤ්ඤය තිබ්බේ නැත්නම් ඒ සද්ද නැවත ආස්වාද වශයෙන් රස විඳින්න හිත යොමු වෙන ගතිය. ඒ හිරියොතප් නැති ගතිය. එහෙම නැත්නම් ලැජ්ජ බය, පාපයට ලැජ්ජ බය නැති ගතිය. අකුසලයට ලැජ්ජ බය නැති ගතිය. අකුසල් වෙන්නේ භාවනා කරන කෙනෙක්ට නීවරණ ධර්ම. සමාධි ශික්ෂා වඩන කෙනෙක්ට. සීල ශික්ෂා මට්ටමේ ඉන්න කෙනෙක්ට කයෙන් වචනෙන් අකුසල් සිදුවීම. ප්‍රඥා ශික්ෂාවේ ඉන්න කෙනෙක්ට ඇත්ත ඇති හැටි අනිත්‍ය මානසිකාරයක් නොවේදෙන විදිහට හිත කැළඹීම. එතකොට මේ සෑම අවස්ථාවකම හිරියොතප් වැඩෙන්නේ සති සම්පජාඤ්ඤය වැඩුණොත්. හිරියොතප් වැඩුණොත් එහෙම නැත්නම් සති සම්පජාඤ්ඤය වැඩුණොත් ඒ අනුව ලැජ්ජ බය පිහිටනවා. අකුසල ධර්මයන් බැහැර කරගෙන කුසල ධර්මයන් දිනු කරන්න උත්සාහවත් වෙනවා. ඒ නිසාම ඉන්ද්‍රිය සංවර වෙනවා. ඇහැ සංවර වෙනවා, කන සංවර වෙනවා, නාසය, දිව, කය, මනස සංවර වෙනවා. එහෙම සංවරයක් ඇති වුණොත් ඒ කෙනාට ඒකාන්තයෙන් සීලය පිහිටනවා. කය වචනය ආජීවය යහපත් වෙනවා. එහෙම කය වචනය ආජීවය යහපත් වුණොත් එකඟකම කියන කිබේමයි පිහිටන්නේ. සති සම්පජාඤ්ඤය වැඩෙනකොට අකුසල ධර්මයන්ට ලැජ්ජ බය පහළ වෙනවා. අකුසල ධර්මයන්ට ලැජ්ජ බය පහළ වෙනකොට ඉන්ද්‍රයන් ටික සංවර වෙනවා. ඉන්ද්‍රයන් ටික සංවර වෙනකොට සීලය පරිපූර්ණ වෙනවා. සීලය පරිපූර්ණ වෙනකොට එකඟකම ඇති වෙනවා. මේ ශාසනයේ සීලයම තමයි සමාධියට උපකාරවත් වෙන්නේ. සමාධි සංවත්තනික සීල කියලා කියනවා. අපි ඉන්ද්‍රිය සංවර වෙලා
ක්ලේශයන්ගෙන් ඇදෙන ස්වභාවයෙන්, බැඳෙන ස්වභාවයෙන්, ගැටෙන ස්වභාවයෙන් කය වචනේ ආජීවය අසංවර වෙනකොට ඒක සංවර කරගන්න පුළුවන් නම් සීලය ඉබේම හැදෙනවා. ඒ සීලයක් තියෙන තැනක හිත කැළඹෙන්නේ නැහැ අරමුණු වලින්. සමාධිය. එහෙම යතහභූතයේ පිණිස හිත එකඟ වුණොත් එතන ඇත්ත ඇති හැටිය මේ මුලින් කතා කරපු විදිහට දැනගත්තොත් රූපය කියන්නේ මොකද්ද? රූපේ සමුදය මොකද්ද? රූප නිරෝධය මොකද්ද? නිරෝධ ගාමිනී ප්‍රතිපදා මොකද්ද? වේදනා සංඥා සංකාර විඥාන වලටත් එසේමයි. ඒකට කියන යථාභූත ඥාන දර්ශනය කියලා. එතකොට ඒ අත්දැකීම අරමුණු කරමින් ඒ තදංග නිබ්බුති අනුව හේතු ප්‍රත්‍ය නිසා හටගන්න අත්දැකීම හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වීම අනුව මානසිකාරය යෙදෙමින් ඒ අත්දැකීමේ ඇලෙන ස්වභාවයකින් අරමුණු වෙච්ච ස්වභාවයන් තියෙනවනේ එයින් හිත මුදවා ගැනීමට කියනවා චේතෝ විමුක්ති කියලා. රාග විරාග චේතෝ විමුක්ති. අරමුණකට තෘෂ්ණාවෙන් බැඳෙන ස්වභාවයෙන් ඇලෙන ගතියක් තිබ්බනම් ඒක දුර වෙන අවස්ථාවට චේතෝ විමුක්ති කියනවා. ඒ අත්දැකීමේ අවිජ්ජා විරාග ප්‍රඥා විමුක්ති. ඇත්ත ඇති හැටිය දන්නේ නැති ස්වභාවයක් යෙදෙමින් පැවතුනා නම් ඒකට නොඇලෙන ස්වභාවය, ඒන් මිදෙන ස්වභාවයට ප්‍රඥා විමුක්ති කියනවා. ඒත් යථාභූත ඥාන දර්ශනේ විමුක්ති ඥාන දර්ශන පිණිස උපකාරවත් වෙනවා. අන්න ඒ විදිහට හිත වැඩෙන කෙනා හැම මොහොතකම මේ සති සම්පජාඤ්ඤය සතර සතිපට්ඨාන වඩන්න උත්සාහවත් වෙන්න ඕන. එතකොට ඒ කෙනාට හැම මොහොතකම කෘත්‍යයක් තියෙනවා. වාඩි වෙලා ඉන්නකොට තමන් වෙතයි අවධානය තියෙන. බාහිරට නෙමෙයි. බාහිර තියෙනවා නම් සති සම්පජාඤ්ඤයත් නැහැ, හිරියතපුත් නැහැ, ඉන්ද්‍රිය සංවරයත් නැහැ, සීල සංවරයත් නැහැ, සමාධි ශික්ෂාවක් නැහැ, යථාභූතයක් නැහැ, විමුක්ති ඥාන දර්ශනත් නැහැ. ඒතකොට වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බව දැනගන්න ඕනේ. හිට ගන්නකොට හිටගෙන ඉන්න බව හිට ගන්න බව දැනගන්න ඕනේ. එතකොට නැගිටිනකොටම කෙදිරි ගාගෙන වටපිටාව එක්කෙනාත් එක්ක කතා කරගෙන නැගිටින්නේ අර ඔක්කොම ටික මේ මොහොතේ නැහැ. ආරියෂ්ඨාංගික මාර්ගෙ වැඩෙන්නේ නැහැ. නැගිටිනකොට තමන් වෙතට අවධානය යොමු කරගෙන මේ මොහොතේ සිහිය පවත්වන්න මොන හිත මොන විදිහට තියෙන්නේ කියලා. හිටගෙන ඉන්නකොටත් ඒ විදිහට. ඇවිදිනකොටත් ඇවිදින බව දැනුවත් ඇවිදින්න ඕන. නැවත ඇවිල්ලා වාඩි වෙනකොටත් දැනුවත් වාඩි වෙන්න. නැවත වාඩි වෙලා ඉන්නකොටත් සිහිය පවත්වන්න. S2 පියාගෙන ඉන්නකොට ආස්වාස ප්‍රස්වාස සමග සිහිය පවත්වනවා නම් මේ මොහොතේ සිහිය පවත්වන්න ඕන. මේ මොහොතේ වෙනත් අරමුණකට හිත යොමුනොත් මේ මොහොතේ අරමුණ මේ මොහොතේ දැනගන්න ඕන. එතකොට සමාධි ශික්ෂාව පවත්වන කෙනා සතිපට්ඨානෙ වඩන කෙනාට නීවරණ ධර්ම යටපත් කරන ප්‍රතිපදාව වඩනකොට කය වචන දෙක සංසුන් කරගත්ත කෙනා හැම මොහොතකම එළඹ සිටි සිහිය පවත්වන ප්‍රධාන අරමුණක් ඒ කෙනාට තියෙනවා. හිත ගන්නකොට තමන් අරමුණ වශයෙන් කොතනද සිහිය පවත්වන්නේ? ඉරියව්වට අවධානය යොමු කරගෙන සිහිය පවත්වනවා නම් ඉරියව්වෙන් රූපයකට හිත පිට ගියොත් ඔන්න අරමුණෙන් හිත පිට ගියා. එතකොට රූපයක් කියලා දැනගන්න. ආයෙමත් ඉරියව්වට හිත යොමු කරගන්න. ඇවිදිනකොට වම දකුණ ඔස්සේ සිහිය පවත්වන කෙනා රූපයකට අවධානය යොමු වුණොත් රූපයක් කියලා දැනගන්න. ආයෙමත් වම දකුණට අවධානය යොමු කරගන්න. සද්දයක් ඇහුනොත් සද්දයක් කියලා දැනගන්න. ආයෙමත් වම දකුණට අවධානය යොමු කරගන්න. හිතුවිල්ලක් આવුත් හිතුවිල්ලක් කියලා දැනගන්න. වම දකුණට අවධානය යොමු කරගන්න. එතකොට ගන්ධයක් දැනනොත් ගන්ධයක් කියලා දැනගන්න. වම දකුණට අවධානය යොමු කරගන්න. එහෙම අරමුණු කරමින් සිහිය පවත්වනකොට සමාධි ශික්ෂාව බොහොම පහසුවෙන් වැඩෙනවා. එහෙම සමාධි ශික්ෂාව වැඩිච්ච තැන යථාභූතය අවබෝධ වෙනකොට වම කියලා අරමුණු වෙන මොහොතත් පච්චුප්පන්න පොට්ටබ්බ රූපය කාය ප්‍රසාදයේ ගැට දැනගන්න හිතක්. දැනෙන ස්වභාවික අත්දැකීම් ටිකක් තියෙනවා. රූපයක් කියලා අරමුණු වෙච්ච තැන පේන ස්වභාවික අත්දැකීම් ටිකක් තියෙනවා. සද්දයක් කියලා අරමුණු වෙච්ච තැන ඇහෙන ස්වභාවික අත්දැකීම් ටිකක් තියෙනවා. ගන්ධයක් කියලා අරමුණු වෙච්ච තැන දැනෙන ස්වභාවික අත්දැකීම් ටිකක් තියෙනවා. රසයක් කියලා අරමුණු වෙච්ච තැන දැනෙන ස්වභාවික අත්දැකීම් ටිකක් තියෙනවා. පහසක් කියලා අරමුණු වෙච්ච තැන දැනෙන ස්වභාවික අත්දැකීම් ටිකක් තියෙනවා. දැන ගැනීමක් කියලා අරමුණු හිතවිල්ලක් කියලා අරමුණු වෙච්ච තැන දැනෙන ස්වභාවික දැනගන්න ස්වභාවික අත්දැකීම් ටිකක් තියෙනවා. අන්න එහෙම අරමුණු කරනකොට මේ ස්වභාවයන් මනාවකට හඳුනා ගන්න පුළුවන් වෙයි. සති සම්පජාඤ්ඤයට ඒ ස්වභාවයේ තියෙන අත්දැකීම් තමයි අපි මේ කතා කරපු රූපේ ස්වභාවයන්, වින්දනයේ ස්වභාවයන්, සංඥාවේ ස්වභාවයන්, සංස්කාරවල ස්වභාවයන් දැනගන්න ස්වභාවය. එහෙම නැත්නම් නාම රූප ස්වභාවයන්. අන්න ඒ ස්වභාවයන් අරමුණු කරනකොට තමයි මේ වගේ සමුදේ කාරණාව ප්‍රකට වෙන්නේ. ඒවා සකස් වෙච්ච හැටි. සමුදේ වෙන්න ඒ සකස් වෙච්ච හැටි සංකත ස්වභාවයන්. සකස් වෙලා මේ මොහොතේ අත්දැකීමක් හට ගන්නවා. එළඹ සිටිනවා ගෙවන් වෙනවා. වැය වෙන හැටි. ඒ අත්දැකීම හට ගන්න හැටි, එළඹ සිටින හැටි, ගෙවන් වෙන හැටි. අන්නේ සංකත ස්වභාවය මනාවකට අවබෝධ වෙනකොට තමයි මනාවකට නීවරණ ගෙවන් වෙලා යථාභූතයේ පිණිසිත එකඟ වෙනකොට හේතුන් ප්‍රත්‍ය නිසා හටගත්තා වූ අත්දැකීම හේතු ප්‍රත්‍ය නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන බව එළඹ සිටිනවා නම් නිරෝධය යනවා. තදංග නිබ්බුතිය යනවා. අන්න එතන මනාවකට සාමාන්‍ය ලක්ෂණේ වැඩෙනවා. රූපයක් කියලා අරමුණු කරලා නීවරණයගේ හිත දුරු කරගත්ත කෙනා ඒ ආකාරයේ සටහන අරමුණු කරලා ඒකේ ස්වභාව ලක්ෂණයන් අරමුණු කරලා තව තවත් ප්‍රඥාවට නැඹුරු මනස්කාර කරපු කෙනා ඒකේ සකස් වෙන සංකත අත්දැකීමේ හිත පවත්තලා ඒ අත්දැකීම් හට ගන්න එළඹ සිටින ගෙවන් වෙන දෙයක් කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් අරමුණු වෙන තැන මේ සකස් වෙච්ච ස්වභාවය බව තේරුම් අරගෙන ඒ අත්දැකීම හේතුප්‍රත්‍ය නිසා හට ගන්නකොට නිරුද්ධ වෙන බව මනාකොට තේරුම් අරගනිමින්
ඒ ආකාර සටහන වෙන්න පුළුවන්. ඒ ස්වභාව ලක්ෂණයන් වෙන්න පුළුවන්. ඒ සංකත ලක්ෂණයන් වෙන්න පුළුවන්. සාමාන්‍ය ලක්ෂණ කියන අනිච්ච දුක්ඛ අනාත්ත කියන ස්වභාවයෙන් අරමුණු කරමින් හිත පැවැත්වීම තුල තමයි මේ මාර්ග ප්‍රතිපදාව සෑම මොහොතකම වැඩෙන්නේ. ඒක වාඩි වෙලා ඉන්නකොට, හිට ගන්නකොට, ඇවිදිනකොට, ඉඳ ගන්නකොට, ආහාර අනුභව කරනකොට, වතුර ටිකක් බොනකොට, නිශ්ශබ්ද වෙන්නකොට, කැසිකිලි කරනකොට, පොතක් කියවනකොට, සක්මන් කරනකොට මේ හැම මොහොතකම වැඩෙන්න ඕනේ අඛණ්ඩව අනවර්තිතව. එහෙම සති සම්පජඤ්ඤයක් වැඩෙන්නේ නැත්නම් ප්‍රතිපදාවෙන් බැහැරවයි කටයුතු කරන්න කියලා දැනගන්න. එහෙම වැඩෙනකොට ඒ අනිච්ච ලක්ෂණය මනාකොට ප්‍රකට වෙනකොට සෑම මොහොතකම ඒ අනිච්ච වූ රූප වේදනා සංඥා සංඛාර විඥාන අත්දැකීම නිරන්තරයෙන්ම වෙනස් වෙන තැනක බැඳුනොත් දුකම තමයි පවතින්නේ. මනාප අත්දැකීමක් හට ගන්නකොට නම් සැපයි කියලා දැනෙනවා. හැබැයි මේ මනාප අත්දැකීම නිරුද්ධ වෙනකොට දුකක් ගෙන දෙනවා. යද නිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍යද ඒ දුකයි. මනාප අත්දැකීමක් හට ගන්නකොට හැබැයි අපිට සැපක් කියලා තේරෙනවා. හැබැයි ඒක අනිච්ච වෙනකොට විපරිණාම වෙනකොට දුකක් ගෙන දෙනවා බැඳුනහම. අමනාප අත්දැකීමක් හට ගැනීමම දුකක් බවට පත් වෙනවා. බැඳිච්ච කෙනාට තණ්හාවේ යෙදිච්ච කෙනාට හට ගැනීමම අමනාප අත්දැකීම දුකක් බවට පත් වෙනවා. අමනාප ස්කන්ධ පංචකය. එතකොට වෙනස් වෙන අනිත්‍ය දේ දුක් පිණිසමයි පවතින්නේ. යද නිච්ඡං තං දුක්ඛං. යං දුක්ඛං තදනත්තා. යමක් දුකද එය අනත්තයි. අපිට තමන්ගේ වසඟේ පවත්වනවා නම් අපි කවදාකවත් දුක් අත්දැකීම් පවත්වන්නේ නැහැ. අපිට වසඟේ පවත්වනවා නම් ඒ සෑම අත්දැකීමක්ම සැප විදිහට අරමුණු කරන්න පුළුවන්කම ලැබෙන්න ඕන. තමන්ගේ අනුව පවතිනවා. හැබැයි සෑම අත්දැකීමක්ම වසඟේ පවත්වන්න හැකියාව ලැබෙන්නේ නැහැ. පීඩාකාර ස්වභාවයක් උපදින පංච උපාදාන ස්කන්ධ අත්දැකීමක්ම පීඩාකාරී ස්වභාවයෙන් යුක්තයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන අත්දැකීම. ඒක වසඟේ පවත්වන්න බෑ. ඒ හේතු ප්‍රත්‍ය ඇතිකල්ලි හටගෙන නිරුද්ධ වෙනවා. අනාත්ත ස්වභාවය. අන්න එහෙම අනිච්ච දුක්ඛ අනාත්ත ස්වභාවය අවබෝධ කරගනිමින් මාර්ග ප්‍රතිපදාව වැඩෙනකොට තමයි ඉන්ද්‍රිය ධර්ම මොහු කරා යන්නේ, බල ධර්ම මොහු කරා යන්නේ, බොජ්ජංග ධර්ම මොහු කරා යන්නේ, මාර්ගඵල ධර්මයන් සාක්ෂාත් කරගන්න හැකියාව ලැබෙනවා.